පුතේ ඔයාලා සම්බන්ධ වෙන්නේ හත ශ්‍රේණිය සිංහල මාධ්‍ය පන්තියත් එක්ක මගේ පරණ දරුව වගේම මම දන්නවා අද දවසේදී අලුත් ළමයිත් විශාල ප්‍රමාණයක් පන්තිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. හරි. එතකොට පුතේ මේ අද දවසේදී මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ පළවෙනි වාරයේ අවසාන පාඩම කෝණ පාඩම. හරි. අපි මේ වෙනකොට කෝණ පාඩම, ඒ කියන්නේ 9 වෙනි පාඩම වෙනකන් මේ දක්වා සියලුම පාඩම් අපි පන්තිය තුල ආවරණය කරලා ඊට අදාළ ගැටලු විසඳලා හරි ඒ හැම පාඩමකටම අදාළව ඔයාලගේ ගෙදරට මම ටියුට් සෙවලා ඒ හැම ටියුට් එකේම දෙන හැම පාඩමකටම අදාළ විශේෂ නිබන්ධන ඒවා වල උත්තර දීලා ඒ වගේ වැඩ ගොඩක් කරලා ඒ වගේම පාඩමෙන් පාඩමට පාඩමක් අවසන් වුණාම යුනිට් ටෙස්ට් තියලා තවත් යුනිට් ටෙස්ට් කීපයක් තියන්නත් තියෙන ඉස්සරහට මාසයක් අවසන් වුණාම අද රිසල්ට්ස් දෙන්නත් තියෙනවා. පැවතිච්ච යුනිට් ටෙස්ට් වල රිසල්ට්ස් টপ 10 ලිස්ට් එක අද මම දෙන්නත් තියෙනවා. සානිත් ළමයින්ගේ සියලුම ලකුණු වෙබ් එකේ සහ ඇප් එකේ අප්ඩේට් වෙනවා. ඒ වගේ මේ මම දන්නවා අද අලුත් ළමයි විශාල ප්‍රමාණයක් පන්තියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ඉතින් පුතේ ඔයාලට අද දවසේදී මගෙන් කෝණ පාඩම ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ අපේ පන්තියේ පැවැත්වෙන ආකාරය අපේ පන්තියේ ගොඩාක් ෆීචර්ස් තියෙනවා පුතේ. ඔයාට ලයිව් එකට ලයිව් ක්ලාස් එකේදී ඔයාට මාත් එක්ක ඉන්ටරැක්ට් වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඔයාට ප්‍රශ්න අසමින් ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒක දේවල් වෙන්නේ කොහොමද සහ පාඩමක් ඉවර කරාම පාඩමට අදාළව විශේෂ නිබන්ධන තියෙනවා. ඒවල උත්තර හම්බ වෙනවා. ඒ වගේ සහ යුනිට් ටෙස්ට් තියෙනවා, මන්ත්ලි ටෙස්ට් තියෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් එක්සෑම්ස් තියෙනවා. වෙබ් එකක් තියෙනවා, ඇප් එකක් තියෙනවා, රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. ඒ වගේ අර සාමාන්‍යයෙන් ඔයාලට මේ next level of education කියන එක මොකක්ද කියන කාරණය සම්බන්ධව ඔයාට මම අද දවසේදී ඔයාට මගේ පන්තිය හරහා දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි පුතේ දැන් අපේ ටියුට් එක හැම මාසෙම ගෙදරට යනවා. මේ තියෙන්නේ මේ මාසේ අපේ බබාලා ගෙදරට ගියපු ටියුට් එක. ඒතර අපි මේ වෙනකොට ලබන මාසේ ටියුට් එක එවන්නත් පටන් අරගෙන තියෙනවා. ලබන මාසේ ටියුට් එකේ තියෙන්නේ පුතේ පළමු වාර ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර කීපයක්. මම මේ හැම එකක්ම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහ පන්තිවලදී. ඒතර ළමයි මේ ඔයාලා තේරුම් ගත යුතු කාරණය මොකක්ද? ඔයාලා අද දවසේදී chat එක on කරන්න. පුතේ අද දවසේදී අලුතෙන්ම ක්ලාස් එකට ආපු කට්ටිය new කියලා chat එකට දාන්න. අනිත් බබාලා old කියලා chat එකට දාන්න. කොබලන්න අද දවසේම අලුතෙන් ආපු කට්ටිය new කියලා chat එකට දාන්න. අද දවසේ අලුතෙන් ආපු කට්ටියත් ඉන්නවා. පරණ ළමයි ප්‍රමාණය වැඩි, අලුත් ළමයි ප්‍රමාණයකුත් ඉන්නවා. හරි. chat off කරන්න. right. ඉතින් පුතේ අද දවසේදී අපි කෝණ කියන පාඩම පටන් ගන්නවා. සාමාන්‍යයෙන් පුතේ මගේ පන්තියේ වෙන විදිහ තමයි ක්ලාස් එක වෙලාවේදී දරුවා ටියුට් එකේමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ ටියුට් එක අපි මේ වෙනකොට අපේ පරණ බබාලා ගාව අතේ තියෙනවා මේ මාසේ ටියුට් එක. මේ ටියුට් එකේම මම ස්පේසස් තියලා තියෙන ළමයින්ට වැඩ කරන්න. හැබැයි ඔයා අලුතෙන් අද ආවනම් පන්තියට ඔයා ගාව අද ටියුට් එක නැති නිසා අද දවසට විතරක් හරි මම බෝඩ් එකේ ලියමින් පාඩම උගන්වනවා. ටියුට් එක තියෙන බබාලට පුළුවන් ටියුට් එක තුල අවශ්‍ය දේවල් කම්ප්ලීට් කරගන්න. ඒ වගේම ක්ලාස් එක වෙලාවේ ඔයා ටියුට් එක තුල වැඩ කරාට ඔයා නැවත ඔයාට ඔයාගේ පොත් දෙකක් සූදානම් වෙන්න ඕන. අපි ඒවට කියනවා නෝට්බුක් සහ වර්ක්බුක් කියලා. සාමාන්‍යයෙන් අපි අලුතෙන් එන හැම දරුවෙක්ටම නෝට්බුක් කවර් එකක්, වර්ක්බුක් කවර් එකක් අපි ඔයාලගේ ගෙදරට එවනවා. ඔයා පොත් දෙකක් ලෑස්ති කරගන්න ඕනේ. පොත් දෙකට දාන පිට කවර පවා ගෙදරට අපි එවනවා අලුතෙන් එන හැම දරුවෙක්ටම. හරි. ඒ වගේම පුතේ මේක හරි සුවිශේෂී වැඩපිළිවෙලක්. මේකේ ගැන මං පන්තිය උගන්වනකොට මම ඔයගොල්ලන්ට මගේ පන්තිය පිළිබඳ සියලු කාරණා පැහැදිලි කරනවා. හරි. ඒක නිසා අද පන්තියත් එක්ක ඔයාලා රැඳිලා ඉන්න අලුතෙන් ආපු ළමයි ඔයාලට පුළුවන් අද දවසේදී මගෙන් කෝණ පාඩම ඊටාම ක්‍රමානුකූලව පිළිවෙලට ඉගෙන ගන්න. ඒ වගේම ඔයාට මගේ පන්තිය පිළිබඳ විස්තර දැනගන්නත් පුළුවන්. ඔයාට පුළුවන් මාත් එක්ක ඊළඟ මාසේ ඉඳලා පන්තියට ජොයින් වෙලා ඔයාලගේ පළවෙනි කියන්නේ අප්‍රේල් මාසේ ටියුට් එකත් ඔයාගේ ගෙදරට දවස් 3ක් ඇතුළත ගෙන්ව ගන්න. ඒතර මේ ටියුට් එකේ තියෙන්නේ පළමු වාර ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයක්. අපි අප්‍රේල් මාසය තුල පළමු වාර ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා පළවෙනි වාරේ වැඩ ඔක්කොම ඉවර කරනවා. දැන් එතකොට ළමයි ඔයගොල්ලෝ තේරුම් ගත යුතු කාරණය වෙන්නේ මේ කෝණ කියන පාඩම කියන්නේ ඔයාලගේ පළවෙනි වාරයේ අවසාන පාඩම. අපි මේ වෙනකොට ඊට කලින් තියෙන හැම පාඩමක්ම අවසන් කරලා පිළිවෙලට ඒ හැම වැඩක්ම කරලා අපි මෙතනට ඇවිල්ලා ඉන්නවා. හරි? රයිට්.
එහෙනම් දරුවෝ මේ අලුතෙන් ආපු කට්ටිය ඔයා ගාව මේ ටියුට් එක අද නැති නිසා ඔයා ගන්න කොලයක් හරිය එහෙම නැත්නම් පොතක් හරි ගන්න. ඔයා ලියන්න මාතෘකාව කොන කියලා. මගේ පරණ බබාලා ඔයාලා ගාව මේ ටියුට් එක අතේ තියෙන නිසා ඔයාට පුළුවන් ටියුට් එක බලාගෙන ටියුට් එකේ මාත් එක්ක වැඩ ටික කරගෙන යන්න. අවශ්‍ය ප්‍රශ්නවලදී ටියුට් එක තුලම ඒවට උත්තර සපයන්න. හරි? රයිට්. එහෙනම් යමු. ලියන්න මාතෘකාව කොන. මේ කොන කියන්නේ 9 වෙනි පාඩම. මේක තමයි පළවෙනි වාරේ අන්තිම පාඩම කොන. හරි. ලස්සන ලියන්න මාතෘකාව අලුතෙන් ආපු කට්ටිය පරණ කට්ටිය ටියුට් එක අතේ තියෙනවා නම් නේද? ඔයාට ඕන නම් ටියුට් එකේ අද වැඩ කරගෙන යන්න පුළුවන්. කොහොමත් සාමාන්‍යයෙන් පන්තිය තුලදී ටියුට් එකේම වැඩ කරාට ඒ දරුවා නැවත ගෙදරදී නෝට්බුක් එකේ ලස්සනට ඒ දේවල් නැවත ලියලා ආපහු ඒ පන්තිය තුල හදන ගැටලු නැවත වෙනම නෝට්බුක් එකේ හදන්න ඕනේ. ඒ වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. මම ඒවා පිළිබඳව අලුත් ළමයින්ට පන්තිය කරගෙන යන අතර වාරදී සාකච්ඡා කරනවා. හරි. දැන් ළමයි මේ කෝණයක් ගත්තහම කෝණයක් සමන්විත වෙන්නේ පුතේ මේ පාද දෙකකින් සහ ශීර්ෂයකින්. අපි මේ කෝණය කියන තැනට එන්න කලින් ඊට අවශ්‍ය පදනමයි මේ හදන්නේ. ලියන්න අනුමාර්ථකාව ලක්ෂය. ලියන්න අනුමාර්ථකාව ලක්ෂය. ලියන්න අනුමාර්ථකාව ලක්ෂය. දැන් ළමයි ලක්ෂයක් කියලා කියන්නේ මොකක්ද? දැන් ලක්ෂයක් කියලා කියන්නේ මොකක්ද? ටියුටර් එක දාගමු. හරි. ලක්ෂයක් කියන කුමක්ද පුතා? ලක්ෂයක් කියන එක සාමාන්‍යයෙන් මේ ලක්ෂය කියන්නේ මොකක්ද කියන එකට මේ ස්ථිර අර්ථ දැක්වීමක් අපිට ගණිතයේදී එහෙම අර ස්ථිර අර්ථ දැක්වීමක් දෙන්න අමාරුයි. ඒතර ඒක හඳුනා ගන්න ඕන හින්දා ඒකට ලක්ෂණ කිහිපයක් මම ඔයගොල්ලන්ට දීලා මේ ලක්ෂණ කිහිපයක් වලට දෙනවා. හරි. දැන් රේඛාවක් සමන්විත වෙන්නේ ලක්ෂ කිහිපයක් එකතු වෙලා. දැන් රේඛාවක් සමන්විත වෙන්නේ ලක්ෂ කිහිපයක් එකතු වෙලා. දැන් ළමයි මේ බලන්නකෝ ලක්ෂයකට දිගක් නැහැ. ලක්ෂයකට පළලක් නැහැ. වර්ගඵලයක් නැහැ. පරිමාවක් නැහැ. ප්‍රමාණයක් නැහැ. දැන් ඔයා කඩදාසිය මත පොඩි තිතක් තැබුවොත් අපි ඒකට කියනවා ලක්ෂයක් කියලා. දැන් ඉදි කට්ටක තුඩ, අල්පෙනිති කටුවක තුඩ, කව කටු තුඩ මෙන්න මේවට අපිට ලක්ෂ කියලා කියන්න පුළුවන්. හරි? ඒත් අපි ලක්ෂයක් දැක්වීමට අපි තිතක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් නේද? කතිරයක් තියන්න පුළුවන්. දැන් ඒ කියන්නේ ළමයි මෙතන අපි තේරුම් ගත යුතු කාරණය වෙන්නේ හරි. දැන් මේ ලක්ෂයක් නම් මේ ලක්ෂයක් කියන්නේ මේ අපි හිම පොයින්ට් එකක් තිබ්බම මේක ලක්ෂයක් කියලා අපි කියනවා. මේ ලක්ෂ ගොඩාක් එකතු වෙලා තමයි රේඛාවක් හැදෙන්නේ. අපි ගත්තොත් දැන් මේක ලක්ෂයක්නේ. හරි? මෙහෙම ලියන්න ලක්ෂය. හරි. එතකොට පුතේ ලක්ෂයකට දිගක් නැහැ. දිගක් නොමැත. පළලක් නොමැත. වර්ගඵලයක් නොමැත. පරිමාවක් නොමැත.
පරිමාවක් නොමැත. හරි. රයිට්. ලක්ෂයක් කියන එක මොකක්ද කියන එක පැහැදිලි. ඉතින් මේ ලක්ෂයන් කීපයක් එකතු වෙලා තමයි රේඛාවක් හැදෙන්නේ. දැන් ඔයා හිතනවා මේ මෙන්න මෙහෙම ලක්ෂ කීපයක්, ඒ කියන්නේ ලක්ෂ විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි රේඛාවක් නිර්මාණය වෙන්නේ. හරි. රයිට්. මම නැවත කියනවා මගේ පරණ දරුවෝ නෝට් එක ලියන්න අවශ්‍ය නැහැ. එලගව ටියුට් එක මේ වෙනකොට අතේ තියෙනවා. මේක ඇත්තටම මාර්තු මාසයට අදාළ නිබන්ධනයේ අවසාන පාඩම, පළවෙනි වාරෙත් අවසාන පාඩම. අලුතෙන් ආපු ළමෙක් ගාව ඔයා ගාව ටියුට් එක මේ වෙලාවේ නැති නිසායි මම මේ විදිහට ලියමින් උගන්වන්නේ. නැත්නම් මේකේ ස්ලයිඩ්ස් දාලා අපි පිළිවෙලට කරන ක්‍රමයක් තියෙනවා. අද දවසේ රිසෙමින එකක් අද ළමයි විශාල ප්‍රමාණයක් ඉන්න නිසායි මෙහෙම කරන්නේ. හරි? රයිට්. එහෙනම් ලක්ෂයක් ගත්තාම ලක්ෂයකට දිගක් නැහැ, පළලක් නැහැ, පරිමාවක් නැහැ නේද? වර්ගඵලයක් නැහැ. මේ ලක්ෂයන් කීපයක් එකතු වෙලා තමයි රේඛා ඛණ්ඩයක් නිර්මාණය වෙන්නේ. ඊළඟට ලියන්න ළමයි. රේඛා ඛණ්ඩය. රේඛා ඛණ්ඩය. හරි. දැන් මේ බලන්න ළමයි. දැන් මේ AB කියන රේඛා ඛණ්ඩය ගත්තාම මෙතනදී අපි කතා වෙනවා රේඛාවක් කියනු ප්‍රතිවිරුද්ධ දිශා දෙකක් ඔස්සේ ඍජුව පිහිටා ඇති ලක්ෂ සමූහයක්. හරි. A සහ B ලක්ෂයන්ද ඇතුළත්ව A සහ B අතර පිහිටි සියලු ලක්ෂයන් AB කියන රේඛා ඛණ්ඩයට අයත් වෙනවා. හරි. ඒතර මෙතනදී ඔයගොල්ලන්ට තේරෙනවා මේ AB කියන රේඛා ඛණ්ඩය මොකක්ද කියන එක පිළිබඳව කතා කරොත් මේ A ලක්ෂයයි B ලක්ෂයයි අතර ලක්ෂ ගණනාවක එකතුවකින් තමයි මේ AB කියන රේඛා ඛණ්ඩය නිර්මාණය වෙන්නේ. හරි. රේඛාවක් කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශා දෙකක් ඔස්සේ ඍජුව පිහිටා ඇති ලක්ෂ සමූහයකට තමයි අපි කියන්නේ රේඛාවක් කියලා. එතකොට මේ AB රේඛා ඛණ්ඩය කියලා කියන්නේ A ලක්ෂයයි B ලක්ෂයයි අතර පිහිටන සියලු ලක්ෂයන් එකතු කරාම හැදෙන එකකටනේ. රයිට්. හරි. එහෙනම් ඔන්න අපි මෙතනදී කතා කරමු රේඛා ඛණ්ඩය අලුතෙන් ආපු ළමයි ඉන්නවා නම් මේ නේද රේඛාවක් ඇඳගෙන මේ විදිහට A සහ B ලක්ෂ දෙකක් දාලා මේ රේඛාවක් කියන්නේ මොකක්ද කියන කාරණය ලියා ගන්න. පරණ දරුවෝ ඔයා ගාව ටියුට් එක මේ වෙනකොට අතේ තියෙනවනේ. එතකොට ඔයා ඒක ලියන්න අවශ්‍ය නැහැ. හොඳින් කියව ගන්න. රේඛාවක් කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ දිශා දෙකක් ඔස්සේ ඍජුව පිහිටා ඇති ලක්ෂ සමූහයකි. A සහ B ලක්ෂයන් ඇතුළත්ව A සහ B අතර පිහිටි සියලු ලක්ෂයන් AB කියන රේඛා ඛණ්ඩයට අයිති වෙනවා. හරි. පැහැදිලි නේද? රයිට්. එතනදී ඔයාට රේඛා ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියන කාරණයත් පැහැදිලි වෙනවා. හරි. හරි. අපි ලක්ෂය කියන්නේ මොකක්ද කියන එක දාගෙන ඊට පස්සේ අපි රේඛා ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියන කාරණය සම්බන්ධවයි මේ කතා කරේ. හරි. හරි සරලව කිව්වොත් ලක්ෂ සමූහයක එකතුවක් තමයි රේඛා ඛණ්ඩයක් කියලා කියන්නේ. ලක්ෂයන් ගොඩකින් තමයි රේඛා ඛණ්ඩයක් නිර්මාණය වෙන්නේ. හරි. රයිට්. පැහැදිලි. එතකොට අපි ගියොත් ප්‍රශ්න අංක 1ට හරි. රයිට්. ඊට පස්සේ නම්බර් 1 අපි දැන් රේඛා ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියන කාරණේ දන්නවා. ඔන්න ඊට යටින් ප්‍රශ්න අංක 1 හරි. මේ වෙලාවේ මම අලුතෙන් ආපු දරුවෝ ගාව ටියුට් එක නැති නිසා මේවා ලියන්න අවශ්‍ය නැහැ. ඒවා අංක 1 කියලා දාලා හරි මෙතන තියෙන ලක්ෂයන් මොනවද රේඛා ඛණ්ඩ මොනවද කියන කාරණා දාගමු. හරි. දැන් බලන්න මෙතන A පෑනක තුඩ. දැන් පෑනක තුඩ කියත්තොත් ඒක ලක්ෂයක් නෙමෙයිනේ. එහෙනම් ලක්ෂයක් විදිහට මට කියන්න පුළුවන් පෑනක තුඩ. මේ පෑනක තුඩ කියලා කියන්නේ ලක්ෂයක්. ගිටාරයක තදින් ඇද ඇති තත් කම්බියක්. තදින් ඇදලා තියෙන තත් කම්බියක්. තදින් ඇදලා නැත්තම් නිකන් ඕක මේ වගේනේ තියෙන්නේ. හරි. හරි. ඔක මේක තදින් ඇදලා තියෙනවා නම් මේක අනිවාර්යයෙන්ම රේඛා ඛණ්ඩයක් තමයි. හරි. එහෙනම් මට කියන්න පුළුවන් නේද? රේඛා ඛණ්ඩයක් වෙනවා ගිටාරයක තදින් ඇදලා තියෙන තත් කම්බියක් ගත්තාම මේක රේඛාවක් නේද? ඒක රේඛාවක් වෙනවා. හරි. රයිට්. ඊට පස්සේ ළමයි C ලෑල්ලක දාරයක්. ලෑල්ලක දාරයක්. හරි. ලෑල්ලක දාරයක් ගත්තාම දැන් මේ ටියුට් එක ගන්නකො මේ ටියුට් එකේ මේක දාරයක්.
මේ ධාරය රේඛා ඛණ්ඩයක්. මේක ලක්ෂයක් නෙවෙයි මේක රේඛා ඛණ්ඩයක් නේ. හරි. රයිට්. එහෙනම් මට පුළුවන් කියන්න මේ ලෑල්ලක ධාරයක් කියන්නේ රේඛා ඛණ්ඩයක් සඳහා උදාහරණයක්. හරි. පිහියක ධාරයක් ගත්තත් ඒක රේඛා ඛණ්ඩයක් තමයි. ඉතින් මෙහෙමයි සමහර විට වක් පිහියක් ගත්තොත් එහෙම නිකන් මෙහෙම තියෙන්නත් පුළුවන් නේද පුතේ? මෙහෙම පිහික් තියෙනවා. දැන් එහෙම ගත්තොත් මේක රේඛා ඛණ්ඩයක් කියලා කියන්න බෑ නේද? මෙතන වක්‍ර වෙන හින්දා. හැබැයි මේ ධාරය ගත්තොත් රේඛා ඛණ්ඩයක්. මේක නිකන් පොදුවේ පිහියක ධාරයක් ගත්තොත් රේඛා ඛණ්ඩයක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. එතකොට ඉදිකටුවක තුඩ ඒක ලක්ෂයක් නේ. ඉදිකටුවක තුඩ ලක්ෂයක්. ලක්ෂයක් සඳහා උදාහරණ. සිරින්ජරයක තුඩ ඒක ලක්ෂයක්. හරි. අඩිකෝදුවේ ධාරය ගත්තාම මේක රේඛා ඛණ්ඩයක්. හරි. දැන් පුතේ මගේ පන්තිය පිළිබඳ සියලුම දේවල් ඉස්සරහට අලුතෙන් ආපු කට්ටිය දැනගන්නවා. හරි. ඒත් ඔයාලට තව පොඩ්ඩකින් මම ඒව ගැන ඔක්කොම දේවල් ටික කියනවා. දැන් මේ වෙලාවේදී ඔයා ගාව ටියුට් එක නැති නිසා ඔයා කරන්න ඕන අංක 1 කියලා දාලා ලක්ෂයන් මේ ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. ලක්ෂයන් කියලා දාලා ඊට අදාළ පිළිතුරු මොනවද? රේඛා ඛණ්ඩ කියලා දාලා ඊට අදාළ පිළිතුරු මොනවද? අපි කමියුනිටි එකට මේකේ PDF එකක් දාලා තියෙනවා අලුතෙන් ආපු කට්ටියට බලන්න. හරි. සාමාන්‍යයෙන් මගේ පන්ති එනකොට එහෙම PDF කතන්දරයක් නැහැ. මේ ටියුට් එක ගෙදරට එනවා දවස් 3ක් ඇතුළත. දැන් ඔයා එන්නේ අප්‍රේල් මාසේ ඉඳලානේ දැන් පන්තියට එන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඇවිල්ලා මාර්තු මාසේ ටියුට් එක මේ අවසාන පාඩම. මේ පාඩම ඉවර වෙච්ච ගමන් හරි මෙන්න මේ තියෙන්නේ ඔයාලගේ අප්‍රේල් මාසයට අදාළව ගෙදරට එවන ටියුට් එක. මේකේ තියෙන්නේ ආදර්ශ පළමු වාර ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයක්. අපි මේ ප්‍රශ්න පත්‍ර සියල්ලත් ඔයාලත් එක්ක අප්‍රේල් මාසයේ පුරාවට මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් පළවෙනි වාරයට අදාළ සියලු පාඩම් පුනරීක්ෂණය කරනවා. එතකොට අප්‍රේල් මාසයේ අවසානයේදී අපි දෙවෙනි වාරය පටන් ගන්නවා. ඒක නිසා බොහොම පිළිවෙලට අපේ පන්තිත් එක්ක සම්බන්ධ වීගෙන යන්න පුළුවන්. හරි. පැහැදිලිනේ? පැහැදිලි. හරි. රයිට්. මම නැවත පොඩ්ඩක් ටියුට් එකට ගියොත් ඔයාලට පේනවා කෝණ පාඩම. හරි. ලක්ෂයක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව කතා කරා. ඊට පස්සේ රේඛා ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියන කාරණය සම්බන්ධව කතා කරා. ඒක යටතේ තමයි මේ ප්‍රශ්නාංක 1 හම්බුනේ. හරි. ඔන්න පුතේ ඊට පස්සේ මම ඔයාලත් එක්ක කතා කරනවා මේ කෝණ කියන්නේ මොනවද කියලා. කෝණයක් කියන්නේ මොකක්ද කියලා. හරි. කෝණයක් කියන්නේ මොකක්ද කියලා. රයිට්. කතා කරමු. රයිට්. කෝණ. මොකක්ද මේ කෝණයක් කියලා කියන්නේ? සරලව ළමයි කෝණයක් සමන්විත වෙන්නේ සරල රේඛා ඛණ්ඩ දෙකකින් සහ ලක්ෂයකින්. මේක තමයි ලක්ෂය, මේක තමයි සරල රේඛා ඛණ්ඩ දෙක. එතකොට මේ කෝණයේ මේ තියෙන සරල රේඛා ඛණ්ඩ දෙකට අපි කියනවා මේ කෝණයේ බාහු කියලා. හරි. මේ කෝණයේ මේ සරල රේඛා ඛණ්ඩ දෙකකින් සහ ලක්ෂයකින් තමයි පුතේ කෝණයක් සමන්විත වෙන්නේ. එතකොට මේ කෝණයේ මේ සරල රේඛා ඛණ්ඩ දෙකට අපි කියනවා මේ කෝණයේ බාහු දෙක කියලා. මේ කෝණයේ බාහු දෙක කියලා. හරි. එතකොට මෙන්න මේ ලක්ෂයට කියනවා පුතේ අපි ශීර්ෂය කියලා. මේ ලක්ෂයට කියනවා පුතේ අපි ශීර්ෂය කියලා. හරි. මෙන්න මේ ලක්ෂයට කියනවා ශීර්ෂය කියලා. එතකොට මේ මොකක්ද මේ කෝණය කියලා කියන්නේ? මම මේ කෝණය කියන එක ඔයාලට මම ක්‍රම කීපයකින් අර්ථ දක්වනවා ඉස්සරහට නෝට් එකේ. මේ කෝණයක් කියලා කියන්නේ පුතේ සරල රේඛා කියන්නේ අපිට සරල රේඛාවක තියෙන භ්‍රමණ ප්‍රමාණය කියලා අර්ථ දක්වන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම තියෙන සරල රේඛාව මෙහෙම කැරකුණාම මෙන්න මේ ලක්ෂය වටා මේ ශීර්ෂය වටා මෙන්න මෙහෙම කැරකුණාම මේ භ්‍රමණ ප්‍රමාණය පිළිබඳව අර්ථ දැක්වීමක් කියන්න පුළුවන් ඒ කෝණය. හරි. අනේ වගේ කතා කරන්න පුළුවන්. දැන් මේ සරලව ගත්තොත් මුලින්ම යම් සරල රේඛාවක යම් ලක්ෂයක් වටා භ්‍රමණ ප්‍රමාණය කෝණය ලෙස අර්ථ දැක්වේ කියලා කියන්න පුළුවන් වාගේ ලෙවල් එකට. හරි. රයිට්. කෝණ ගත්තහම පුතා කෝණ වර්ග දෙකක් තියෙනවා.
ස්ථිතික කෝණ සහ ගතික කෝණ. ස්ථිතික මොකක්ද ළමයි මේ ස්ථිතික කියන වචනේ තේරුම? ස්ථිතික වලට ඉංග්‍රීසියෙන් කියන අපි ස්ටැටික් කියලා. හරි ස්ටැටික් ඇන්ගල්ස් කියලා. ස්ටැටික් කියලා කියන්නේ ස්ටැටිස්ටික්ස් කියලා කියන්නේ පුතේ ස්ථිති නේද? ස්ථිතිකයි. ස්ථිතිකයි කියලා කියන්නේ මොකක්ද? නිශ්චලයි. හරි. ඒ කියන්නේ චලනය නොවන කෝණ වලට අපි කියනවා ස්ථිතික කෝණ කියලා. ගතික හරි ගතික කෝණ කියන්නේ මොනවද? ගතික කියලා කියන්නේ පුතේ චලනය වන කෝණ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ පොතේ දැන් මේ ටියුට් එකේ මේ දාරයයි මේ ටියුට් එකේ මෙන්න මේ දාරයයි අතර තියෙන මේ කෝණය ගත්තාම පොතේ මේ හැම වෙලෙම මම මේ පොත දිගාරනකොට වහනකොට ඒ කෝණය වෙනස් වෙනවා. අපි ඒ වගේ කෝණ වලට කියනවා ගතික කෝණ කියලා. ගතික කෝණ කියලා. හරි. රයිට්. හැබැයි දැන් මේ දාරයයි අතර කෝණය කොහොම කරත් වෙනස් වෙන්නේ නැහැ. ඒක ඔයාලට මෙහෙම කරාට මෙහෙම කිව්වට තේරෙන්නේ නැති වෙයි. අපි දැන් දෙමුකෝ. හරි. රයිට්. එහෙනම් ඔන්න බලන්න ළමයි මෙන්න මේ නෝට් එක අපි දාගමු. අලුතෙන් ආපු කට්ටිය, පරණ කට්ටිය මේ නෝට් එක දාගන්න මේ වෙලාවේ අවශ්‍ය නැහැ. ගාව ටියුට් එක මේ වෙලාවේ තියෙන නිසා කෝණය ගත්තාම පුතේ කෝණයේ අර්ථ දක්වන ආකාර දෙකක් තියෙනවා. හරිද? ස්ථිතික කෝණ සහ ගතික කෝණ. ස්ථිතික කෝණ කියලා කියන්නේ පුතේ නිශ්චලව පවතින කෝණ. දැන් බිත්ති දෙකක් අතර සෑදෙන මුල්ලක් අපි ගත්තොත් දැන් ඔය බිත්ති දෙකක් අතර සෑදෙන මුල්ලක්. හරි? බිත්ති දෙකක් අතර සෑදෙන මුල්ලක් කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් මෙන්න මෙහෙම දොරක් තියෙනවා. හරි? මෙන්න මෙහෙම බිත්තියක් තියෙනවා නේද? දැන් මේ බිත්ති දෙකක් අතර හැදෙන මේ කෝණය කියලා ගන්නකොලම ඒක චලනය වෙන්නේ නැහනේ. ඒවා ස්ථිතික කෝණ. දැන් මේසේ දාර දෙකක් අතර මුල්ලක්. හරි? දැන් අපි ගත්තොත් මේසයක් ගත්තොත් මෙහෙම හරි මෙන්න මේ කෝණය ගන්නකො ඒක වෙනස් වෙන්නේ නැහනේ. හරි? ඒ වගේ කෝණවලට අපි කියනවා ස්ථිතික කෝණ කියලා. දැන් ජනේලේ දාර දෙකක් අතර මුල්ලක් අපි ඒවට කියනවා ස්ථිතික කෝණ. හරිද? රයිට්. එතකොට මෙතන අපි තේරුම් ගත යුතු කාරණය මේ මගේ පරණ ළමයි ගාව මේ වෙලාවේ ටියුට් එක තියෙනවා. එයා ටියුට් එකේමයි වැඩ කරන්නේ. පුතේ අර එතනදී මම අර කිව්ව කාරණේ මේ ටියුට් එකෙන් මෙහෙම දාගන්න කෝණයක් සමන්විත වෙන්නේ මෙන්න මෙහෙම මේ බාහු දෙකකින් සහ ශීර්ෂයකින්. හරි? ඒ කියන්නේ කෝණයක් සමන්විත වෙන්නේ සරල රේඛා ඛණ්ඩ දෙකකින් සහ ලක්ෂයකින්. හරි? ඒ සරල රේඛා ඛණ්ඩ දෙකට කියන පුතේ මේ කෝණේ බාහු කියලා ඒ ලක්ෂයට කියන මේ කෝණේ ශීර්ෂය කියලා. මෙන්න මේ විදිහට දාගන්න එතන මේ ටියුට් එක තියෙන කට්ටියත් එතන දාගන්න. ටියුට් එක නැති කට්ටිය කොහොමත් මේ ටික එක්ක ලියා ගන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් මේ වෙලාවේ ඔයා ෆ්‍රී එකේ ඉන්න නේද? ඔයාට මේක රෙකෝඩින් මේ ඔක්කොම දේවල් හම්බ වෙනවා. අද පළවෙනි දවස නේද? පොඩ්ඩක් මේක පිළිබඳව අවධානයෙන් ඉන්න ඕන. හරි. එහෙනම් ස්ථිතික කෝණ. දැන් වාර විභාගයේ සාමාන්‍යයෙන් ළමයි වාර විභාග ආදර්ශ පේපර් එකක් ගත්තාම ඔයාගෙන් අහන්න පුළුවන් අහලා තියෙනවා එහෙම. ස්ථිතික කෝණ දෙකක් නම් කරන්න. ගතික කෝණ දෙකක් නම් කරන්න. හරි? ඒ වගේ අහන්න පුළුවන්. දැන් සරල රේඛා ඛණ්ඩයක් අචල ලක්ෂයක් වටා භ්‍රමණය වීමෙන් තමයි කෝණයක් හැදෙන්නේ. අන්න එහෙම කතාවක් නම් මම මෙතනදී කියනවා නේද? සරල රේඛා ඛණ්ඩයක් අචල ලක්ෂයක් වටා භ්‍රමණය වන ප්‍රමාණයට තමයි අපි කියන්නේ කෝණය කියලා. මම මේ පිළිබඳව කතා කරා. හරි? ඒතකොට දැන් ගතික කෝණ වලට උදාහරණ වෙන්නේ හරි? ගතික කෝණ වලට උදාහරණ වෙන්නේ පුතේ ඔරලෝසුවක කටු අතර සෑදෙන කෝණය හැම වෙලේම කාලයත් එක්ක වෙනස් වෙනවා. දැන් ඔරලෝසුවේ අපි උදාහරණයක් විදිහට හරිද මිනිත්තු පැය කට්ටයි මිනිත්තු කට්ටයි අතර මෙන්න මේ කෝණය හරිද කාලයත් එක්ක වෙනස් වෙනවානේ. ඒතකොට ඒක ගතික කෝණයක් කියලා කියන්න පුළුවන්. මෝටර් රථයක වේගමානය මගින් හැදෙන කෝණය. හරි වේගමානය. ඒ කියන්නේ දැන් මෝටර් රථයේ වේගමානය මෙහෙම තියෙනවා නම් මෙතන තියෙන්නේ බිඳුව නම් හරි මම මෙන්න මේ රේඛාවත් එක්ක මෙන්න මේ වේගමාන මේක නේද මේක මේ වේගය වැඩි කරනකොට මේ කෝණය මෙහෙම වැඩි වෙනවානේ අඩු වෙනවා වැඩි වෙනවා හරි. ඒතර ඒක ගතික කෝණයක් කියලා කියන්න පුළුවන්. දොරයි උළුවස්සයි අතර හැදෙන කෝණය හැම වෙලෙම දොර වහනවා අරිනවා. එතකොට නේද දොරයි උළුවස්සයි අතර කෝණය වෙනස් වෙනවා. හරි. දැන් මේ මං කලින් පෙන්නුවා වගේ මේ පොතේ මවදන් මේ පොතේ නේද පොතේ මේ දාරයයි හරිද මේ දාරයයි මේ පිටුවේ දාර දෙක අතර කෝණය මම මේක පෙරලනකොට ඒ කෝණය වෙනස් වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා. හරි. ඒතර ඒක ගතික කෝණයක් කාලය සමග වෙනස් වෙන කෝණයක්. හරි. එහෙනම් කාලය ගත වීමත් සමග කෝණයේ ප්‍රමාණය වෙනස් වෙනවා නම් අපි මේ වගේ කෝණයකට කියනවා ගතික කෝණයක් කියලා. හරි.
රයිට්. එහෙනම් මේ මෙහෙමයි දරුවෝ. මම නැවත කියනවා. හරි. සාමාන්‍යයෙන් පන්තිය වෙලාවේ ඔයා වැඩ කරන්නේ ටියුට් එක තුල. මේ ටියුට් එක අපේ පරණ බබාලා ගාව තියෙනවා. මං ගෙදරට යවලා තියෙනවා. දවස් 3ක් ඇතුළත ගෙදරට ටියුට් එක එනවා. දැන් ඇවිල්ලා ගොඩක් තාල් යාලට. හරි. අලුතෙන් ආපු බබාලා ගාව ටියුට් එක අතේ නැහැ. මේ වෙලාවේනේ. ඉතින් මේක අවසාන පාඩම පළවෙනි වාරේ. එනවා කලබල වෙන්න දෙයක් නැහැ. ඔයා මේ වෙලාවේ වාට පුළුවන් නම් මේ වෙලාවේ කොහොම ටක් ගාලා නෝට් එක දාගන්නවා. ඔයාට ඒක දාගන්න බැරුණොත් ඔයා වොරි වෙන්න එපා. මේකේ රෙකෝඩින්ග්ස් ඒ ඔක්කොම දේවල් හම්බ වෙනවා සහ ඔයාට ටියුට් එකත් මේ වෙනකොට PDF වශයෙන් දාලා තියෙනවා. හරි අලුතෙන් ආපු කට්ටියට. ඒ නිසා මේක කලබලයක් වෙන්න දෙයක් නැහැ. ලිවීම සම්බන්ධව මෙතන පොඩ්ඩක් අහගන්න මම මේ උගන්වන කාරණා තමයි වැදගත් වෙන්නේ මේ වෙලාවේදී. හරි ළමයි මට විනාඩියක් දෙන්න. අපේ මේ මෙතන පව පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන මම ටක් ගාලා විනාඩියක් දෙන්න ඕනෙ. විනාඩියක් දෙන්න මේ නෝට් එක දාගන්න දරුවෝ. හරි. හරි ළමයි පැහැදිලි නේද? එතකොට කෝණ වර්ග දෙකක් තියෙනවා ස්ථිතික කෝණ සහ ගතික කෝණ කියලා. හරි. දැන් එහෙනම් ළමයි මේ ඇත්තටම මේ පාඩමේ තියෙන්නේ මේ පොඩි තියරි කාරණා ටිකක්. හරි. එහෙනම් ළමයි පොඩ්ඩක් අපි නැවත මතක් කරගමු මේ දක්වා ඉගෙනගත්ත කාරණා සම්බන්ධව. මේ දක්වා ඉගෙනගත්ත කාරණා සම්බන්ධව මතක් කරගමු. පුතේ මුලින්ම අපි කතා කරා කෝණ කියන පාඩම යටතේ ලක්ෂයක් කියන්නේ මොකක්ද කියලා නේද? මේක ලක්ෂයක්. හරි. ඊට පස්සේ අපි කතා කරා රේඛා ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. රේඛා ඛණ්ඩයක් සමන්විත වෙන්නේ ලක්ෂ ගණනාවක් එකතු වෙලා තමයි රේඛා ඛණ්ඩයක් සමන්විත වෙන්නේ. ඕක හරියට නේද? දැන් පදාර්ථය ගත්තාම පදාර්ථයේ මූලිකම අවස්ථාව පරමාණුනේ. පරමාණු ගොඩාක් එකතු වෙලානේ ඕක හැදෙන්නේ. වගේ තමයි. හරි. රේඛා ඛණ්ඩයක් නිර්මාණය වෙන්නේ ලක්ෂ සමූහයක් එකතු වෙලා. ඒ කතාව කතා කරා. අපි සරල දේවල් ටිකක් මේ කතා කරේ තාම. ඊට පස්සේ අපි කතා කරා මේ කෝණයක් කියන්නේ මොකක්ද? කෝණ වර්ග දෙකක් තියෙනවා. ස්ථිතික කෝණ සහ ගතික කෝණ. කෝණයක් කියලා කියන්නේ මේ සරල රේඛා ඛණ්ඩ දෙකකින් සහ ලක්ෂයකින් තමයි කෝණයක් සමන්විත වෙන්නේ. කෝණයක් කියලා කියන්නේ ඇත්තටම අචල ලක්ෂයක් වටා මේ ලක්ෂය චලනය වෙන්නේ නැහනේ. මේ අචල ලක්ෂයක් වටා යම් රේඛාවක භ්‍රමණ ප්‍රමාණය. මෙන්න මේ භ්‍රමණ ප්‍රමාණයට තමයි අපි කෝණයක් කියලා කියන්නේ. අපි ඔය කෝණ වර්ග ටික ඔය ඔක්කොම දේවල් ටිකත් කතා කරනවා ඉස්සරහට. හරිද? හරි කෝණ වර්ග මොනවද? මේ දේවල් ටික කතා කරනවා. එහෙනම් හරි සරලව මෙතන තේරුම් ගත යුතු කාරණය වෙන්නේ ඔන්න ඔය කාරණය. හරි. එහෙනම් ස්ථිතික කෝණ කියන්නේ මොනවද? ස්ථිතික කෝණය කියලා කියන්නේ කාලය සමග වෙනස් නොවන කෝණ. ගතික කෝණ කියලා කියන්නේ කාලය සමග වෙනස් වන කෝණ. හරි. එහෙනම් අපි පොඩ්ඩක් නැවත කතා කරොත් අපි මේ දක්වා ඉගෙන ගත්ත කාරණා සම්බන්ධ. හරි. අපි මුලින්ම කතා කරනවා ලක්ෂයක් කියන්නේ මොකක්ද කියන එක. ලක්ෂයක් කියන එක දන්නවා. සරල රේඛා ඛණ්ඩයක් කියලා කියන්නේ ලක්ෂ සමූහයක එකතුවක්. ඒ කාරණයක් දන්නවා. හරි. මේ පොඩි දේවල් ටිකක් තමයි කතා කරේ. හරි. ඊට පස්සේ පුතේ කෝණයක් කිව්වහම කෝණයක් ආකාර දෙකක් තියෙනවා නේද? කෝණ වර්ග දෙකක් තියෙනවා. ස්ථිතික කෝණ සහ ගතික කෝණ. හරි. කෝණයක් සමන්විත වෙන්නේ බාහු දෙකකින් සහ ශීර්ෂයකින්. මෙන්න මේවට කියනවා අපි බාහු කියලා. හරි. මේවට කියනවා බාහු කියලා. මෙන්න මේකට කියනවා අපි ශීර්ෂය කියලා. හරි. ඔය කාරණා ටික. ඒතර කෝණයක් කියලා කියන එක අපිට අර්ථ දක්වන්න පුළුවන් අචල ලක්ෂයක් වටා යම් රේඛාවක භ්‍රමණ ප්‍රමාණය කියලා. හරි. භ්‍රමණ ප්‍රමාණය කියලා. ඊට පස්සේ මම කතා කරනවා පුතේ ඔයගොල්ලොත් එක්ක කෝණ නම් කිරීම සම්බන්ධව හොඳට අහගන්න. මම දාන්න. හරි. හොඳට අහගන්න. හරි. දැන් කෝණයක් කියන්නේ මොකද්ද පුතේ? කෝණයක් කියලා කියන්නේ මේ අචල ලක්ෂයක් වටා රේඛාවක භ්‍රමණ ප්‍රමාණය. දැන් ඔයා ගන්නකො මේ රේඛාව.
මෙන්න මේ අචල ලක්ෂය වටා මේ භ්‍රමණ ප්‍රමාණය මෙන්න මේ වගේ එකකට තමයි අපි කෝණයක් කියලා කියන්නේ. මේ බලන්න. හරි අචල ලක්ෂයක් වටා මේ භ්‍රමණ ප්‍රමාණය. හරි වටයක් කරගුණා මේක අංශක 360යි අපි කාරණා ඉගෙන ගමු ඉස්සරහට. හරි ඒ කියන්නේ මේ භ්‍රමණ ප්‍රමාණය කොච්චරක් මේ අචල ලක්ෂය වටා මේ රේඛාව භ්‍රමණය වෙලාද? කොච්චරක් මේ කෝණයට වඩා මේ කෝණය වැඩි. තව ඊට වඩා වැඩිපුර භ්‍රමණය වෙලා. මේ කෝණය ඊට වඩා වැඩි. තව වැඩිපුර භ්‍රමණය වෙලා. නේ? මේ අචල ලක්ෂය වටා මේ රේඛාවේ භ්‍රමණ ප්‍රමාණය පිළිබඳ අර්ථ දැක්වීමක් තමයි කෝණය කියලා කියන්නේ. හරි. ඔන්න මං යම්කිසි කෝණයක් ගත්තා. යම්කිසි කෝණයක් අරගෙන හරි මම මේ කෝණය නම් නේද මේ කෝණය නම් කරන්න කියලා කියනවා. මම මෙන්න මේ ලක්ෂය මෙන්න මෙතන තියෙන මේ ලක්ෂයට මම A කිව්වොත් හරි මෙතන තියෙන මේ ශීර්ෂය කියලා අපි කියනවා ඒකට නේද? ඒකට B කිව්වොත් සහ මෙන්න මේ ලක්ෂය මම C කියලා කිව්වොත් හරි දැන් මේක තමයි කෝණය. මෙන්න මේක තමයි කෝණය. මට දැන් මේ කෝණය නම් කරන්න ඕන. මේ කෝණය නම් කරන්නේ කොහොමද? මේ කෝණය නම් කරන්න පුළුවන් මට ABC කියන කෝණය කියලා. මට මෙන්න මෙහෙම නම් කරන්න පුළුවන් ABC කෝණය. හරි. එහෙම නම් කරනකොට මේ ශීර්ෂ ලක්ෂයට මේ ශීර්ෂ ලක්ෂයෙන් මේ උඩින් මෙන්න මේ වගේ ලකුණක් දානවා. මට මේ කෝණේ ABC කෝණය කියලා නම් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පුතේ මට ඕනනම් මේක CBA කියලා නම් කරන්නත් පුළුවන්. හරි. ඒතර ABC කිව්වත් එකයි CBA කිව්වත් එකයි. හරි. අනේ කාරණේ තේරුම් ගත යුතුයි. හරි. පැහැදිලිද? ඒතර මේ මෙන්න මේ කෝණය මට නම් කරන්න පුළුවන් ABC කෝණය මෙන්න මේ විදිහට. හැම වෙලේම ශීර්ෂ ලක්ෂය මෙන්න මේ උඩින් පොඩි හැට් එකක් වගේ දාන්න. ඒ වගේම මේක නම් කරන්න පුළුවන් CBA කියන කෝණයේ විදිහටත්. ඒ දෙකම එකම කෝණය තමයි. හරි. right. එහෙනම් මේ BC කියන රේඛාවේ B ලක්ෂය වට B අචල ලක්ෂය වට මේ භ්‍රමණ ප්‍රමාණය මෙන්න මේ විදිහට නම් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට නම් කරන්න පුළුවන්. දැන් අපි කොහොමද මේ කෝණයක් මනින්නේ? කෝණය කොච්චරක්ද කියලා මනින්නේ? කෝණයක් මනින්න පාවිච්චි කරන උපකරණය මොකද්ද? chat එක on කරන්න. ඔයාලගේ කවකටු පෙට්ටියේ තියෙනවා. මොකක්ද ඒක? යම් කෝණයක් මැනීම සඳහා භාවිත කරන උපකරණය මොකක්ද? chat එක on කරන්න. කෝණමානය. chat off කරන්න. කෝණමානය කියන්නේ මෙන්න මේ වගේ එකක් නේ. මේ තියෙන කෝණමානය. හරි. එහෙනම් දැන් මේ කෝණමානය ඔයාලා තේරුම් ගත යුතු කාරණේ තමයි දැන් මේ බලන්න මේ රතු පාට රේඛා දෙක. දැන් මෙන්න රතු පාට රේඛා දෙක. ඔන්න බලන්න දැන් මේ රතු පාට රේඛා දෙක මෙහෙම දිනවනම් අංශක මම පොඩ්ඩක් මේක ලොකු කරලා පැහැදිලි කරන්නම්. හොඳට බලන්නකෝ. හරි. මෙන්න මේ රතු පාට රේඛා දෙක. ඔන්න දැන් ඔන්න පුතේ මේ මෙහෙම ගියාම මෙන්න අංශක 10යි. කෝණ මනින ඒකක තමයි පුතේ අංශක. තල කෝණයක්ම ඉන්නේ අංශක වලින්. ඝන කෝණම ඉන්නේ ස්ටෙරඩියන වලට නෑ ඒවා. හරි. අය වඩුත් නේ මම ඒ වැඩි කියන්නේ නෑ. හරි. එතකොට ළමයි මේ ඔයාලා තේරුම් ගත යුතු කාරණය මේ බලන්න මේ ඔන්න මේවට කියන අපි අංශක කියලා. හරි. ඔන්න බලන්න අංශක 10යි. මේ අංශක 20යි, අංශක 30යි, අංශක 40යි, අංශක 50යි. මේ රතු පාට රේඛා දෙක අතර කෝණය ගැනයි මේ කතා කරන්නේ. අංශක 60යි, අංශක 70යි, අංශක 80යි. ඔන්න අංශක 90ක කෝණයක්. දැක්කද? අංශක 90යි. හරි. ඔන්න දැන් අංශක 100යි, 110යි, 120යි, 130යි, 140යි, 150යි, 160යි, 180යි. හරි. 180යි. දැක්කද? හරි. දැන් ඔතනදී මම කතා කරනවා කෝණ වර්ග ඉස්සරහට. හරි. ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ. තේරුණාද? කෝණ වර්ග කීපයක් තියෙනවා. සලු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ, පරාවර්ත කෝණ. මේ මොනවද කියලා අපි ඉස්සරහට කතා කරමු. හරිද? right. එහෙනම් ළමයි කෝණ මැනීම සඳහා භාවිත කරනවා අපි කෝණමානය පාවිච්චි කරනවා. දැන් උදාහරණයක් විදිහට මට දැන් මේ රේඛා දෙක අතර මේ කෝණය මැන ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් හරි. දැන් මොකද ලියන්නේ වහගන්නකෝ. දැන් එතකොට ළමයි අපි තේරුම් ගන්න ඕන කාරණය තමයි මේ කෝණ මැනීම සඳහා භාවිත කරන ඒකක තමයි අංශක. හරි. උදාහරණයක් විදිහට දැන් මම ගත්තොත් දැන් හරිද? right. දැන් මම ගත්තොත් හරි. මම මෙහෙම ගත්තොත් හරි. right. දැන් ළමයි මෙහෙම වටයක් කරගිලා ආපහු ඒ තැනට එනවා නම් ඒ කෝණේ අංශක 360යි. අපි තේරුම් ගන්න ඕන ළමයි මෙන්න මේ ලක්ෂයක් වටා මුළු කෝණයේ එකතු අංශක 360යි. හරි 360යි. ඒතර 364ට බෙදුනහම 90යිනේ. 364ෙන් බෙදුනහම 90යි නේද? එතකොට ළමයි තේරුම් ගන්න ඕන කාරණේ තමයි එහෙනම් මෙන්න මේ දැන් මෙන්න මෙහෙම ගියා මේක අංශක 90යි. හරි. මෙන්න මෙහෙම දෙනකොට මේක අංශක 90යි. හරිද? right. ඊට පස්සේ වොන් තව මෙහෙම ගියාම තව අංශක 90යි. එතකොට මේ කෝණය ගත්තාම 180යි.
හරි දැන් මම මෙහෙම කඩාගත්තොත් දැන් මේක අංශක 90යි මේක 90යි මේක 90යි මේක 90යි. එතකොට දැන් මෙන්න මේ කෝණය ගත්තොත් මේ කෝණය අංශක 90යි. මොකුත් ලියන්න එපා අහගන්නකො. හරි එතකොට මෙන්න මේ කෝණය ගත්තොත් 90යි 90යි මේ කෝණය 180යි. ඒ කියන්නේ කෝණමානේ මේ කෝණ 180යි. හරි එතකොට 180යි 90යි මේ කෝණය ගත්තොත් 270යි. හරි ඊට පස්සේ සම්පූර්ණ රටයක් ගියාම 360යි 270 90. හරි. හරි අපි මේ දේවල් ගැන කතා කරනවා. එතකොට දැන් මට මේ කෝණය මැන ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් මම මොකද කරන්නේ? මම මෙන්න මේ ශීර්ෂයෙන් තියාගන්නවා පුතා මෙන්න මේ මෙතන තියෙන ශීර්ෂය කෝණමාන ශීර්ෂය මෙහෙම ශීර්ෂයෙන් තියාගන්නවා පේනව නේද ළමයි? හරි. රයිට්. ඊට පස්සේ මෙන්න මේක කොච්චරක්ද මේ බලන්න හරියටම 20යි නේ. 0.20යි නේද අංශක 20යි මේ කෝණය. ඔය විදිහට කෝණය මනින්න පුළුවන්. හරි. ඒ විදිහට මනින්න පුළුවන්. දැන් ඔන්න ඔයාලගේ ළමයි මේ පහත දී ඇති කෝණය කෝණමාන භාවිත කර අපි යමු ටියුට් එකට. හරි ටියුට් එකට යමු. රයිට්. එහෙනම් කෝණය නම් කිරීම ගත්තාම මෙන්න මේ ABC කියන කෝණය අපිට නම් කරන්න කියන්නේ මේ කෝණය නම් කරන්න පුළුවන්. හරි. මේක ළමයි මෙන්න මේව නම් කපා ගන්න ටියුට් එකේ තියෙන කට්ටිය. හරි. මේ කෝණය නම් කරන්න පුළුවන් ABC කියලාත් නම් කරන්න පුළුවන් BAC කියලා නම් කරන්නත් sorry CAB කියලා නම් CBA කියලා නම් කරන්නත් පුළුවන්. හරි. එහෙනම් අකුරු තුනකින් ඉහත වන ආකාරයට මේ කෝණය නම් කරන්න පුළුවන්. හරි. AC සහ BC වලට කියනවා මේ කෝණේ පාද එහෙම නැත්නම් මේ කෝණේ බාහු කියලා. හරි. අපි පිළිබඳව කතා කරා. මේ කෝණය ගත්තාම මේ කෝණය මෙන්න මේවට කියනවා අපි බාහු කියලා. හරි. ඒ බාහු දෙක හම්බන ස්ථානයට අපි කියනවා ශීර්ෂය කියලා. මේකට බාහු කියලාත් කියනවා පාද කියලාත් කියනවා. හරි. රයිට්. එහෙනම් කෝණ මැනීම සඳහා භාවිත කරන උපකරණයට අපි කියනවා කෝණමානය කියලා. කෝණ මනින ඒකක වෙන්නේ අංශක. හරි. කෝණ මනින ඒකක වෙන්නේ අංශක. මේ රූපය දැක්වෙන්නේ බිඳුවේ සිට අංශක 180ක් දක්වා කෝණ මැනීම සඳහා මෙම උපකරණය භාවිත කරන්න පුළුවන්. මේ PQ බිඳුව දැක්වෙන පාදක රේඛාව කියලා අපි කියනවා. හරි. එතකොට මේ බිඳුව කියන්නේ බිඳුව එහෙම නැත්නම් ඕලක්ෂය කියලා කියමු අපි. හරි. බිඳුවනේ ඕලක්ෂය. ඕලක්ෂය කියන්නේ මේ පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය කියලා අපි කියනවා. හරි. පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂයයි. පාදක රේඛාව කියන්නේ PQ රේඛාව. හරි. ඒකේ මධ්‍ය ලක්ෂය තමයි මේ O කියලා නම් කරන්නේ. රයිට්. නම් කෝණමාන සම්බන්ධවත් පැහැදිලි. හරි. ඊට පස්සේ ළමයි මේ PQ දිශාවට මනින කෝණවලට අපි කියනවා පුතේ දක්ෂිනාවර්ත කෝණ. දැන් කෝණ ගත්තාම පුතා මේ P සිට Q පැත්තට මනිනවා නම් අපි ඒවට කියනවා පුතේ දක්ෂිනාවර්ත කෝණ කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මෙන්න මේ වගේ මෙහෙම ගත්තොත් හරි. දැන් ඔන්න මම මේ කෝණය මනින ඒවා දක්ෂිනාවර්ත කෝණ කියලා කියනවා. හරි. රයිට්. මේවට දක්ෂිනාවර්ත කෝණ කියනවා. හරි. දැන් මෙන්න මේවට වාමාවර්ත කෝණ කියලා කියනවා. Q සිට P දක්වා මනින කෝණ වලට වාමාවර්ත කෝණ කියලා කියනවා. හරි. ඒක මහ ලොකු රීල් එකක් නෙවෙයි. රයිට්. හරි. දක්ෂිනාවර්ත වුණත් වාමාවර්ත වුණත් අර කෝණය ගත්තාම රේඛා දෙකක් අතර භ්‍රමණ ප්‍රමාණය ගත්තාම එකයි. ඒක ලොකෝට ඒක හිතන්න ඕන දෙයක් නෙවෙයි. හරි. එතකොට ළමයි මෙන්න මේ කෝණමානය භාවිත කර මැන ලියන්න කියලා අපිට කියනවා. මෙතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ටියුට් එක අතේ තියෙන කට්ටියට ගැටලුවක් නැහැ. ටියුට් එක නැති කට්ටියටයි මෙතන ප්‍රශ්නේ ඉන්නේ මේ ප්‍රශ්නයට විතරක්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේ වගේ රූපයක් අරගෙන නේද? අපි මෙතනදී මේ කෝණයක් මනින්නේ කෙසේද කියන එකයි මෙතන මම පැහැදිලි කරන්නේ. හරි බලන්න මම දාන්න. රයිට්. ඒතර ඔන්න අංක 2 මේක ටියුට් දැන් අද අලුතෙන් ආපු කට්ටිය ගාව ටියුට් එක නැහැනේ. මේ මාසේ ටියුට් එකක් නැහැ මොනුකුත් නැහැනේ. හරි. ඒතර එයාලා කලබලයක් වෙන්න දෙයක් නැහැ. හරිද? එයාලා මේ හැඩයට රූප නේද කීපයක් ගහගන්නකෝ. හරි. රයිට්. හරි. නැත්තම් බලාගෙන ඉන්නකො අද දවසේ නේ. අද පළවෙනි දවසේනේ බලාගෙන ඉන්නකො. හරි. මෙහෙමයි. දැන් ඔයා හිතන්න මට මෙන්න මේ කෝණය මයින්න ඕනේ කියලා. මෙන්න මේ කෝණය මට මයින්න ඕනේ. මේක මට නම් කරන්න පුළුවන් ABC කෝණය කියලා. හරි. මෙයාගෙන් උඩ මෙහෙම ලකුණක් දාන්න. හරි. කොහොමද මයින්නේ පුතේ මේ පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය. පාදක රේඛාව කියන්නේ මේ රේඛාව. ඒකේ මධ්‍ය ලක්ෂය ගෙනියනවා ශීර්ෂය ගාවට. ශීර්ෂය ගාවට ගෙනිච්චාම ගෙනහිල්ලා මෙන්න මේ රේඛාව එක රේඛා ඛණ්ඩයක් ඔස්සේ තියාගන්න. තියාගෙන පුතේ අපි බලනවා දැන් මෙන්න මේ අනිත් රේඛා ඛණ්ඩය කොහේ හරි යන්නේ මට නම් පේනවා මේක නිකන් 40න් යන්නේ අංශක 40යි මේක.
එහෙනම් මෙන්න මේ ABC කියන කෝණය මට කියන්න පුළුවන් අංශක 40යි කියලා. හරි. කෝණයක් මනින ආකාරය සම්බන්ධවයි මේ කතා කරන්නේ. අලුතෙන් ආපු කට්ටිය ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. වල කලබලයක් වෙන්න දෙයක් නැහැ. හරි. මේ කෝණය අංශක 40යි. පරණ කට්ටිය ගාව ටියුට් එක අතේ තියෙනවා. වාටත් නේද? අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙලා දිගටම ලස්සනට පිළිවෙලට වැඩ කරගෙන යන්න පුළුවන්. මම ඒව ගැන තව පොඩ්ඩකින් සාකච්ඡා කරනවා. වැඩ පිළිවෙල සම්බන්ධව. දැන් ඔන්න බලන්න පුතේ මෙන්න මේ කෝණය මට මනින්න ඕන පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය ගෙනියනවා කෙලින්ම ශීර්ෂය ගාවට. ශීර්ෂය ගාවට ගෙනහිල්ලා බලනවා. හරි. දැන් මෙන්න මේ නේද මෙන්න මේ හරියෙන් වගේ යන්නේ. හරි. ඒ හරියෙන් වගේ යනකොට මට මනින්න පුළුවන් 100යි 110 මැද ඉන්න 105 106 107න් වගේ යන්නේ. හරි. 107න් අංශක 107ක් වගේ වෙන්නේ. හරි. අංශක 107ක් වගේ වෙන්නේ. බලන්න ටියුට් එකේ ඔයාලට එන අගය දාගන්න. අංශක 107ක් වගේ වෙන්නේ. කෝණයක් මනින්නේ කෙසේද කියලායි මේ කතා කරන්නේ. හරි. දැන් අලුතෙන් ආපු කට්ටිය පොඩ්ඩක් ඉවසීමෙන් සිටිය යුතුයි. ඔයාලට කියන්න ගොඩක් දේවල් තියෙනවා. හරි. මේ ප්‍රශ්නයෙන් පස්සේ මම ඔයාලට කියන්න ඕන දේවල් ටික කියනවා. ඒ නිසා ගොඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න. උගන්නන දේවල් දිහා. හරි. දැන් බලන්න මෙන්න මේ කෝණය මට මනින්න ඕන. මම මොකද්ද කරන්නේ මේ පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය ශීර්ෂයට ගෙනියනවා. ශීර්ෂයට ගෙනහිල්ලා මම කරන වැඩේ දැන් මම නේද? මම මේ රේඛාව මෙන්න මේ පාදය ඔස්සේ තියාගන්නවා. ඒතර බිඳුවෙන් පටන් ගන්න එහෙමනේ පුතේ. ප්‍රශ්නයක් නැහැ නෙමෙයි. ඔන්න දැන් බිඳුවයි නෙමෙයි. එතකොට මෙන්න මේ කෝණය කොච්චරක්ද කියලා තමයි ගණනය කරන්න තියෙන්නේ. හරි. කෝණමානය ගන්න හැමෝම. කෝණමානය ගන්න. මනින්න. මැන්නහම ඔයාලට පේනවා පුතා එතන හරියටම මේ දැන් මේ 40යි 50යි කියලා ගත්තාම මේ අතර චූටි රේඛා ඛණ්ඩ 10ක් තියෙනවා. මේ 41 42 ඒ විදිහට යන්න. මට දැන් මේක දිහා බැලුවම මට පේනවා මේ කෝණය අංශක 46යි කියලා. මට පේනවා මේ MNO කියන මේ කෝණය අංශක 46යි කියලා. හරි. මට පේනවා මෙන්න මේ කෝණය අංශක 46යි කියලා. හරි. ළමයි දැන් මෙන්න මේ කෝණය මැනලා දෙන්න කියලා කියනවා. මම මොකද කරන්නේ පුතේ පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය මම ශීර්ෂයෙන් තියෙනවා. හරි. ඔයාලට ඕන මේක මෙහෙම කරන්නත් පුළුවන් මාව දාන්න. දැන් ඔයාලට මෙන්න මේ කෝණයනේ මයින්ඩ් ඕනේ. හරිද? මේ කෝණයනේ මයින්ඩ් ඕනේ. මේක මයින්ඩ් පුළුවන් ආකාර කීපයක් තියෙනවා. මට ඕන නම් දැන් මේ පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය මේ ශීර්ෂය ගාවට ගෙනහිල්ලා මම බිඳුව නේද මම මෙතනට ගෙනියනවා. අවුලක් නැහැ නෙමෙයි බලන්න මේ. දැක්කද? එතකොට දැන් මෙතන බිඳුවයි. හරි. එහෙනම් මෙන්න මේ විදිහටයි කෝණය මැනෙන්නේ. එහෙනම් බිඳුවේ ඉඳලා මේ බලනවා හරියටම අංශක 41ක් නෙමෙයි 42ක් වගේ. හරි. අංශක 42ක් වගේ. දැක්කද? මේ විදිහට මයින්න පුළුවන්. මේ කෝණය අංශක 42යි. chat එක ඔන් කරන්න මේ උගන්වන සියලුම කාරණා ක්‍රමානුකූලව පැහැදිලිද පුතේ? හරි. දැන් අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් හිටියොත් ඔයාට YouTube link එකක් දාලා තියෙනවා. ඔයාට ඕන නම් මුලින් ඉඳලා බලන්නත් පුළුවන්. පැහැදිලි. chat off කරා. හරි. එහෙනම් මේ කෝණය අංශක 42යි. මේ කෝණයත් මයින්න බලන්න දැන් මෙහෙමයි. මේ ප්‍රශ්නේ එන්නේ අද අලුතෙන් ආපු කට්ටියට. මොකද එයාගේ අතේ ටියුට් එක නැහැ. ඔය අලුතින් නදාවේ. ඒකයි ඔයා ගාව නැත්තේ. ඔයා කලබල වෙන්න එපා. බලාගෙන ඉන්න. හරි. අපි පන්තියේ වැඩ කරන විදිය ගැන බලාගෙන ඉන්න. මොනවද මේකේ කරන්නේ? මොනවද මේක වෙන්නේ? ඔය හැම එකක්ම කියනවා. පොඩි විශ්ීමින් ඉන්න ඕන. හරි. රයිට්. මෙන්න මේක බලන්න. මේ කෝණය මට මනින්න ඕනේ. රයිට්. එහෙනම් ළමයි පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය ශීර්ෂය ගාවට ගෙනහිල්ලා හරි මොකද කරන්නේ අංශ නේද අංශක බිඳුව දැක්වෙන මේ රේඛාව එක බාහුවක් ඔස්සේ තියාගන්නවා හරි එතන මේක ගන්නට බයින්න පුළුවන් මේක හරියටම අංශක 40කින් යන්නේ ඔයාලට වෙනවා හරියටම අංශක 40යි මේ XYZ කියන කෝණය හරියටම අංශක 40යි
බලමු මේ ABC කියන කෝණය කොච්චරක්ද කියලා. කෝණමානය ගන්න. කෝණමානයේ පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය ශීර්ෂයට ගෙනියනවා. හරියට අංශක 90යි දැක්කද? හරියට අංශක 90යි. මේවට කියන අපි ඍජු කෝණ කියලා ඉස්සරහට කතා කරන අය. හරි. හරි. එහෙනම් කෝණයක් මනින්නේ කෙසේද කියන කාරණය සියලු දෙනාට පැහැදිලියි. හරි. දැන් එහෙනම් මම වැඩි ප්‍රමාද කරන්නේ නැතුව මගේ පන්තිය පිළිබඳ සියලු කාරණා විනාඩි 5කින් මම ඔයාලව දැනුවත් කරනවා. පරණ කට්ටිය දන්නවා. අලුත් කට්ටියට මට විනාඩි 5කින් මම මේ පිළිබඳව දැනුවත් කරනවා. හරි. චුටි පුතේ දැන් අපේ ක්ලාස් එකේ කාල සටහන වෙන්නේ මෙන්න මේක. හොඳට බලා ගන්න. මෙන්න මේකයි කාල සටහන. පුතේ ලයිව් ක්ලාස් එක ලයිව් ක්ලාස් කියලා කියන්නේ පුතේ මේක සජීවී පන්ති. අපේ පන්ති පැවැත්වෙන්නේ සම්පූර්ණයෙන්ම සජීවීව. ඔයා මේ වෙලාව ඉගෙන ගන්නවා වගේම තමයි මම මේ වෙලාව උගන්වනවා. රෙකෝඩින් නෙවෙයි ඈ. අපි ඉන්ටරැක්ට් වෙලා ඉගෙන ගන්නවා, ප්‍රශ්න අහනවා, ඒව දේවල් කරන්න පුළුවන්. මම මේ දැන් ප්‍රශ්න අහන්න ගියේ නෑ. හරිද? ඒතර ලයිව් ක්ලාස් එකේදී පුතේ ලයිව් ක්ලාස් එක දෙන්නේ බ්‍රහස්පතින්දා හවස 5:07 කියන කාලය තුල. මේ වෙලාවේදී ඔයාලට පන්තියට එන්න බැරි වුණොත් නැවත විකාශන පන්තියේ ඉරිදා රාත්‍රී 7:08 තියෙනවා. ඒ බැරි වුණත් වෙබ් එකෙන් රෙකෝඩින් බලන්න පුළුවන්. ඇප් එකකිනුත් රෙකෝඩින් බලන්න පුළුවන්. ඔයාලට වෙබ් එකකුත් තියෙනවා, ඇප් එකකුත් තියෙනවා. ඔයාලා දැන් හරි පෝසක්. ඔයාලා ගොඩක් දේවල් තියෙනවා දැන්. මගේ පන්තියේ කට්ටියට. වෙබ් එකකුත් තියෙනවා, ඇප් එකකුත් තියෙනවා. රෙකෝඩින් බලන්න පුළුවන්, ටියුට් එක ට්‍රැක් කරන්න පුළුවන්. අරවද මේවද හරි. රයිට්. දැන් එහෙනම් පුතේ මෙන්න ඔයාලගේ දැන් අලුතෙන්ම පන්තියට එන ඔයාට ඔයා ක්ලාස් ෆී එක ගෙවලා දවස් 3ක් ඇතුළත වගේ ගෙදරට එවන්න සූදානම් කරලා තියෙන අප්‍රේල් මාසයට අදාළ පළමු වාර ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් නිබන්ධනය හැම මාසෙකදීම ඒ මාසයට අදාළ නිබන්ධනය මං ඔයාලගේ ගෙදරට නොමිලේ එවනවා. නොමිලේ කියන්නේ ක්ලාස් ෆී එක ගෙවන සියලු දෙනාට ඕක නොමිලේ එවනවා. හරිද? ක්ලාස් එකට එන හැමෝටම ටියුට් එක ගෙදරට නොමිලේ එනවා. හරිද? දැන් අප්‍රේල් මාසෙ මේක මාසෙන් මාසෙට වෙනස් නේ ඉතින් අප්‍රේල් මාසයේ තියෙන්නේ දැන් අපේ තියරි ටියුට්ස් ටික ඉවරයි පළවෙනි වාරේ. හරි? මේ පළවෙනි වාරේ අවසාන ටියුට් එක තමයි ටියුට් නම්බර් 3 කියලා කියන්නේ. මේ මාර්තු මාසේ ටියුට් එක. මේකෙන් කෝණ පාඩමෙන් සිලබස් ඉවරයි පළවෙනි වාරයට අදාළ සිලබස් එක ඉවරයි. දැන් අප්‍රේල් මාසයට අදාළ ඔය වන්නේ පළමු වාර ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයක්. මැයි මාසයට අදාළ දෙවෙනි වාරේ පළවෙනි ටියුට් එක වෙනවා අප්‍රේල් අග. හැම මාසෙකදීම 25 වෙනිදාට ඊළඟ මාසේ ටියුට් එක එවන්න පටන් ගන්නවා. අද 26 හැබැයි මේ මාසේ නම් මම ටිකක් 20 වගේ ඉඳලා එවන්න පටන් ගත්තා. මේ වෙලාවේ ක්‍රයිසිස් එකක් තියෙන හින්දා. ඒ කියන්නේ ළමයි ඊළඟ මාසෙට දාලා ක්ලාස් ෆීස් 20 ගෙම ගෙවලා මේවා ගෙදරට ගෙන්න ගන්නවා. ඔයාලා විශ්වාස කරනවද chat එක ඔෆ් කරන අලුතින් ආපු කට්ටිය? මේ තියෙන අප්‍රේල් මාසේ ටියුට් එක, ඔය පේන ටියුට් එක. මේ ටියුට් එක මේ වෙනකොටත් ගෙදරට ගෙන්න ගත්ත ළමයි පන්තියේ ඉන්නවා. හාට් එකක් දෙන්න මේක මේ වෙනකොටත් අතේ තියෙන කට්ටිය. නැති කට්ටිය කලබල වෙන්න එපා. පාට පේනවද? chat off කරා. හරි. ඒ නැත්තේ තාම ෆී එක ගෙවලා නැති කට්ටියනේ. ක්ලාස් ෆී වල නම් තියෙන්නේ ඊළඟ මාසෙට දාලා මේක මේ වෙනකොටත් ගෙදරට ඇවිල්ලායි තියෙන්නේ. හරි. ඔය විදිහට තමයි අපි පන්තිය වැඩ කරන්නේ. එතකොට පුතේ අපි මේ මාසෙම 20 වෙනි 25 වෙනිදාට ඊළඟ මාසෙ ටියුට් එක එවන්න පටන් ගන්නවා කියන්නේ ඊළඟ මාසෙ ලබන්නත් කලින් ඊළඟ මාසෙ ටියුට් එක හැම ළමයා ගාව මතේ. මේක දවස් 3 එනවා. හරි. එතකොට මේ ටියුට් එකේ තමයි අපි වැඩ කරන්නේ. ඒ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. හරි. රයිට්. ඊට පස්සේ පුතේ ඔන්න මේ යුනිට් ටෙස්ට් රිසල්ට්ස් ටික දාගන්න. හරි. අපි හැම පාඩමක් ඉවර වුණාම මේ පාඩමට අදාළ විභාගයක් තියෙනවා. ඔන්ලයින් එක්සෑම්ස් තියෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා එන කට්ටිය දන්නවා. ඔක තව ඇඩ්වාන්ස් කරනවා ඉස්සරහට සිස්ටම් එක. ඒකෙදී අපි টপ 10 ලිස්ට් එක තෝරනවා. අනිත් ළමයින්ගේ ලකුණුත් වෙබ් එකේ සහ ඇප් එකේ අප්ලෝඩ් වෙනවා. දැන් බලමු top 10 රෑන්කින්ග්ස් වල ඉන්න කට්ටිය කවුද කියලා. කාලය පාඩම 6 වෙනි පාඩමට අදාළව top 10 රෑන්කින්ග්ස් වල ඉන්නේ කවුද? ප්‍රථම ස්ථානය ලබා ගන්නවත් තෙනුලි නෙහන්සා තංගල්ල බාලිකා විද්‍යාලය. දෙවන ස්ථානය ලබා ගන්නවා මිනුල මින්සර නෝවා කියලා තියෙන මම දන්නේ නැහැ මොකක්ද කියලා. සෙනුල රදෙල්ලා සෙන්ට් ජෝන් බස්කෝ කොලෙජ් කළුගල්ල.
Somindi Sohansa, Reggie Ramatunga Science College, TM Sinali Hitashi, Yashodhara Girls College, පුදුම් සහ මින්සදී තක්ෂිලා සෙන්ට්‍රල් කොලෙජ් හොරන් දෙනෙත්මා රුවන් වැලි සෙන්ට්‍රල් කොලෙජ් හෝපතා දෙසන්දි බිමන්සා සෙන් ඇන්ඩ්‍රස් කොලෙජ් TM සිනාලි හිතේෂා ඉරවස චෙනුකි ගිනාදීන්නවා යයින්න විද්‍යාලය ඉලගදාව මෙ ලබයි ටිව් ටෙස්ට එක ඒ කියන්නේ ගිය මාසිත දාල ටිව් එක ටිව් ටෙස්ට එක පන්ති වැඩිම ලක්ුණු ගත්ත කටිය ප්‍රථම ස්ථානය ලබාගන්න එතනත් සැල්ලු රදෙල්ලා දෙවට ස්ථානයන්න චනුදී වසේ කෙනුදීම පුෂ්පදාන ගර්ල්ස් කොලෙජ් කැන්ඩි දවස සවමී ඉන්නවා දවස චනුද ඉන්නවා යනුජ කොළඹ රාජිකය විද්‍යාලය දෙවි බාලිකා විද්‍යාලය ඔමින්ද ඉන්නවා සීවලි සෙන්ට්‍රල් කොලෙජ් එක අනුහස් ඉන්නවා කෑගලු ගර්ල්ස් කොලෙජ් එක විනුද ඉන්නවා විද්‍යාර්ථ කොලේජ් මහිතන්න කැබ්ඩි නෑ විද්‍යාශ කොලේජ් මන්නන්න ඉරන්ද තනුජයෙන් රයි ඔන්න ඔය විදිහට හැම පාඩමකටම අදාළ ඒකක පරීක්ෂණ තියෙනවා ක්ලාස එක හැම මාසකටම අදාළ ටිව් ටෙස්ට එකක්තිය ඔන්ලයින් විභාග තියෙනවා ටොප්ටන් රෑංකින්ස් හැදෙන අනිත් ළමයින් ලකුණුත් වෙබ් එක අප්ලෝඩ් වෙනවා හරි දැන් යම චොට්ටකට වෙබ් එකට මට අලුත් ළමයින්ටත් සහ පරණ ළමයින්ටත් අපේ අප්ඩේට් සම්බන්ධව කියන්නත් ඕන වෙබ් එකේ අපේ පන්තියේ දෙන සියලුම දරුවන්ට මේ ඉෂාර මදුෂාන්.lk මේ වෙනකොට මගේ පරණ සමහර ළමයි ඉන්නවා මේ තාම account එක හදාගෙන නැහැනේ හරි එතකොට අපේ වෙබ් එක අපේ ක්ලාස් එකට දිගටම සම්බන්ධ වෙනවා නම් ඔයා කෙලින්ම අපේ වෙබ් එකට ගියාම ඔයාට ලොගින් වෙන්න පුළුවන් ඔයා අපිට ක්ලාස් ෆී එක ගෙවන WhatsApp නම්බර් එකට දාලා මම ඔයාලට අපේ නම්බර් එකකින් ලොග් වෙලා පෙන්නන්නම් මේකේ වැඩ කටයුතු වෙන ආකාරය සම්බන්ධව රයිට් එතකොට මේකට ගියාට පස්සේ ඔයා මෙතන ක්ලාස් රෙකෝඩින්ග්ස් කියන එක නේද ඔයාගේ ක්ලාස් එකට යන්න ඕන මුලින්ම ක්ලාස් එකට ගිහිල්ලා ඔයා ක්ලාස් රෙකෝඩින්ග්ස් කියන එකට ගියපුවාම හරි එතන ළමයි ඔයාගේ මාසය තෝරගන්න ඕන වර්ෂය තෝරගත්තාම watch videos කියන තැනට ගියපුවාම ඔයාලගේ ක්ලාස් රෙකෝඩින්ග්ස් එක මෙන්න මේ පිළිවෙලට බලන්න පුළුවන් සහ ඔයාගේ හැම වෙලෙම මම ඔය දෙන හෝම්වර්ක්ස් වල ඒ කියන්නේ අපේ හැම ටියුට් එකකම තියෙනවා විශේෂ නිබන්ධන ස්පෙෂල් ටියුට් කියලා එකක්. ඒතර ඒවල ආන්සර්ස් ටික මේ ඒවල ආන්සර්ස් ටික ක්ලාස් රෙකෝඩින්ග්ස් ටික මෙන්න මේ විදිහට ඔක්කොම අප්ලෝඩ් වෙනවා. වගේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා අපේ ක්ලාස් එකේ. හරි. රයිට්. ඒ වගේ යුනිට් ටෙස්ට් ගත්තාම ඒවල ආන්සර්ස් පවා වෙබ් එකට අප්ලෝඩ් වෙනවා. හරි. ඒ හැම එකක්ම අප්ලෝඩ් වෙනවා. හරි. රයිට්. හෝම්වර්ක්ස් වල ඒතර මේ රෙකෝඩින්ග්ස් ටික මෙතන ක්ලාස් රෙකෝඩින්ග්ස් ටික මේක වෙබ් එකක් තියෙනවා මේ වෙබ් එක පාවිච්චි කරන හැමෝටම ඇප් එක හරහා පාවිච්චි කරන්න මේ බලන්න පුළුවන්. ඒතර my accounts කියන එකට ගිහිල්ලා පුතා පරණ බබාලගේ දැන් ඒ කියන්නේ ඔයාලගේ ටෙස්ට් රිසල්ට්ස් බලන්න පුළුවන්. ටෙස්ට් රිසල්ට්ස් වලට ගිහිල්ලා මේ යුනිට් ටෙස්ට් කියන එක ක්ලික් කරාම යුනිට් ටෙස්ට් වල ලකුණු ටික මෙතන වැටෙනවා. ඔයාගේ ග්‍රේඩ් එක මොකක්ද කියලා වැටෙනවා. හරි ටියුට් ටෙස්ට් වලට ගියාම ඔයාගේ ටියුට් ටෙස්ට් වල ලකුණු ටික වැටෙනවා. හරි මේ පේපර් ක්ලාසස් කියන එක ඔයාලට අදාළ නැහැ. ඒක ග්‍රේඩ් 11 කට්ටියක එකක්. හරි ඔන්න ඔය විදිහට වැඩේ වෙනවා. ඒතර ටියුට් ට්‍රැකින් ඔප්ෂන් එක තියෙනවා. ටියුට් එක ට්‍රැක් වෙනවා. පීසා එකෙන් පීසා හට් එකෙන් පීසා එකක් ඕඩර් කරාම පීසා එක ට්‍රැක් වෙන්නේ වගේ. එතකොට අපි විශේෂම දේ තමයි මේ පන්තියේ ප්‍රතිඵල. හරි. පුතේ අපි ප්‍රතිඵල මගින් තහවුරු කරලා තියෙනවා පන්තියේ විශිෂ්ටත්වය. ගිය පාර 3682ක් වාර්තාගත වෙනවා ඒ සාමාර්ථ ප්‍රමාණය. හරි. ඒ ප්‍රතිඵලත් අපි පල්ලෙහා ඉදිරිපත් කරලා තියෙනවා. ළමයාගේ ඉස්කෝලේ නම සහ විභාග අංක ඒ සියල්ලත් එක්ක. හරි. ප්‍රතිඵලවලින් නම් එහෙමයි හැම එකකින්ම එහෙමයි තාක්ෂණයෙන් නම් එහෙමයි අධ්‍යාපනික සුදුසුකම් නම් එහෙමයි එහෙම පැත්තෙම අපි ඉදිරියෙන් ඉන්නවා හරි මේ ප්‍රතිඵල ලේඛනේ හරි රයිට් ඒතර ළමයි දහස් ගාණක් සම්බන්ධ වෙන විශ්වාසයෙන් පන්තියන ගොඩක් නේද දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත්ත ක්ලාස් එකක් ගැන වර්ණනා කරන්න උවමනාවක් නැහැ ඒක වල දන්න ඇතිනේ රයිට් හරි එතකොට මේ පල්ලෙහාට ගියාම තව මේ ටෙස්ටමෝනියල්ස් කියලා කියන කියන්නේ දෙමාපියෝ කතා කරනවා පන්තිය ගැන ඒ දේවල් ටික මේ රිසල්ට්ස් ආෆ්ටර් රිසල්ට්ස් වීඩියෝස් මේ තියෙන්නේ ඒවට ගිහලා ඒව බලන්න පුළුවන් අවශ්‍ය නම් දෙමාපියන්ට හරි මෙතන අපේ ස්ටැට්ස් ඔක්කොම තියෙනවා අපේ කොහොමද පන්තිවල එක එක අවුරුදු වල ඒ සාමාර්ථ ප්‍රමාණය කොහොමද ඒවා කොහොමද ග්‍රේඩ් වෙන්නේ රිසල්ට් ෂීට්ස් මොනවද ඒවා ඔක්කොම තියෙනවා වාර විභාග ප්‍රතිඵල තියෙනවා මේ හැම එකක්ම බලන්න පුළුවන් හරි ඒතර අපේ වෙනම ස්ටෝර්ස් තියෙනවා මගේ පබ්ලිකේෂන්ස් තියෙනවා මගේ පොත් තියෙනවා ඔයාලට තාම නම් මම පොතක් තාම ලියලා නැහැ මම ඉස්සරහට දෙනවා ඔයාලට හරි මගේ අලුත් පොත් වෙනවා දැන් මේ බලන්න මේ 20 වෙනිදා එන අලුත් පොත් දෙකක් මේක හරි ওই විදිහට මේ මගේ වෙනම පබ්ලිකේෂන්ස් තියෙනවා හරි ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා හරි රයිට් මේ වෙබ් එකට අමතරව ඇප් එකකුත් තියෙනවා මේ වෙබ් එක වගේමයි මේ ඇප් එකත් පාවිච්චි කරන්න පුළුවන් හරි
චෝන ඕක තමයි කතාව පන්තියට ක්ලාස් වේග ගියත් ක්ලාස් වේග වෙන්නේ මාසෙකට 1500යි ඒ ක්ලාස් ෆී එක 1500 ඇතුළත ඔයාගේ ගෙදරට මේ ටියුට් එක ෆ්‍රී හම්බ වෙනවා හරි ක්ලාස් ෆී එක 1500 ඇතුළත ටියුට් එක ගෙදරට නොමිලේ හම්බ වෙනවා වෙබ් එක හම්බ වෙනවා ඇප් එක හම්බ වෙනවා වාර විභාග තියෙනවා වාර විභාග පේපර්ස් ටික එනවා පාඩමක් ඉවර කරාම යුනිට් ටෙස්ට් එකක් තියෙනවා මාසයක් කරනාම මන්ත්ලි ටෙස්ට් එකක් තියෙනවා ඒවල ලකුණු අප්ඩේට් වෙනවා ඔයා ගෙදර ඉඳලා ඔයාගේ කන්ෆර්ට් සෝන් එකේ මාත් එක්ක ඉන්ටරැක්ට් වෙලා ඉගෙන ගන්න තමයි තියෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ එතකොට ෆිසිකල් පන්තියක් ගත්තාම ඒකට යන්න කාලයක් යනවා ආයෙ එන්න කාලයක් යනවා යන්න ලෑස්ති වෙන්න ඕනේ එන්න ලෑස්ති වෙන්න ඕනේ අම්මත් යනවා පුතත් යනවා තාත්තත් යනවා මල්ලිත් යනවා ඔක්කොම යනවා ඔක්කොගේම කාලේ නාස්ති වෙනවා ඒ කාලේ ඉතුරු කරගෙන කාලය වගේම මුදලුත් යනවානේ යන්නත් මුදලක් යනවා එන්නත් මුදලක් යනවා හරි මේ මුකුත් දුකක් නැහැ ගෙදරට වෙලා පාඩුවේ ටියුට් එක ගෙදරට එවනවා සියල්ල දෙපතුල ගාවට එවනවා නේ සියල්ලම ඔයාලගේ දෙපතුල ගාවට එවනවා ඔයාට තියෙන්නේ මේක තියාගෙන පිළිවෙලට ගෙදරට වෙලා පිළිවෙලට ඉගෙන ගන්න විතරයි ක්ලාස් එකට එන්න බැරුණොත් රිපීට් පන්ති තියෙනවා ඒ බැරුණොත් වෙබ් එක තියෙනවා ඇප් එක තියෙනවා රෙකෝඩින් බලන්න පුළුවන් හරි හෝම්වර්ක්ස් වල ආන්සර්ස් ටික අප්ඩේට් වෙනවා මේක වෙනම ස්පෙෂල් ටියුට්ස් තියෙන හැම පාඩමේම ඒවල ආන්සර්ස් ටික වෙබ් එකට අප්ලෝඩ් වෙනවා දැන් ඔයාලගේ වාර විභාග ටියුට් එක ඊළඟ මාසේ මේ QR එක ස්කෑන් කරපු ගමන් මේ හැම පේපර් එකකම මාකින් ස්කීම් එක එනවා හරි මේවා ඩිස්කස් වෙනවා පන්තිය තුල දැන් මම ඩිස්කස් කරනවා දැන් මේ ටික ඊළඟ සතිවල ඉඳලා ඩිස්කස් කරනවා අප්‍රේල් මාසේ වැඩපිළිවෙල දාගමු පුතේ මෙන්න අපි අප්‍රේල් මාසයේ වැඩපිළිවෙල අප්‍රේල් මාසේ අපි මුලට අරගෙන ඇවිල්ලා තියෙන වැඩ ටික තේරුම් ගන්න ළමයි අප්‍රේල් මාසේ අපි ගත්තාම මේකේ පේපර්ස් 3ක් තියෙනවා අපි අප්‍රේල් බ්‍රහස්පතින්දා දෙක ඔය විදිහට මෙන්න මේ ඊට පස්සේ සවුන්ද එක්ස්ට්‍රා ක්ලාස් එකක් දානවා හරිද 6 වෙනිදාට ඊට පස්සේ 9 වෙනිදා ආපහු ඊට පස්සේ 23 ඊට පස්සේ ආයි 27 හරි ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ තේරුම් ගන්න ඕන කාරණේ වෙන්නේ ඔතනදී අපි ඔයාලගේ අර මැද සතියේ අර අප්‍රේල් අවුරුදු නිවාඩුව නිසා අපි සවුන්ද එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා තියෙනවා ඒතොර සවුන්දා හරි ඒ කියන්නේ 6 වෙනි සවුන්දත් පන්ති තියෙනවා සාමාන්‍ය පන්ති වෙලාව බ්‍රහස්පතින්දා හවස 5:00 හැබැයි අප්‍රේල් මාසේ පළවෙනි සතියේ පුතේ අපි සවුන්දත් පන්ති කරනවා ඔයාලට හරි ඒ විදිහට මේ අවශ්‍ය වුණොත් අපි අමතර ක්ලාසස් පවා දාගන්නවා දැන් ඔයාගේ අවුරුදු නිවාඩුවක් එනවනේ මැද එහෙම අවුරුදු නිවාඩුවක් කියලා පන්ති නිවාඩු දීලා සතියක් පන්ති කරන්න නැතුව එහෙම ඉන්නේ නෑ අපි අපි පුළුවන් තරම් වැඩ කරන්න තමයි උත්සාහ කරන්නේ හරි තේරෙනවද මේ නිවාඩුනේ පොය වලට නිවාඩු නෑ පුතේ පන්ති වල වෙන කිසිම හේතුවක් නිසා පන්ති නිවාඩු තියෙන්නේ නෑ හරිද තේරෙනවද නේ අතප්පයක් කරනවත් පන්ති කරනවා මරණොත් කරන්න දෙයක් නෑ හරිද හරි එතකොට මේ පොය නිවාඩු ඒවා මුකුත් නෑ බෑ අවුරුද්දට නිවාඩු සතිය දෙන්න ඕන හින්දා අපි මේ විදිහට මේ දවස් ටික දාගෙන තියෙනවා සමුදර එක්ස්ට්‍රා දාගෙන තියෙනවා අපි ඒ විදිහට පන්ති ටික යනවා හරි රයිට් එතකොට මේ ওই විදිහට තමයි වැඩේ වෙන්නේ දැන් එහෙනම් ඔන්න පන්ති ගැන සියල්ලම කියලා ඉවරයි අලුතෙන් ආපු කට්ටිය දැන් දන්නවා සියල්ල පන්තියට කැමති නම් එන්න ඔයාලට දිගටම සම්බන්ධ වෙන්න මම දැන් දානවා chat එකට WhatsApp community group link එක අනිවාර්යෙන්ම උකට සම්බන්ධ වෙන්න ටග් ගාලා නම්බරේ IMOS live එක අයින් කරලා එතන නම්බර එක දාගන්න එහෙම නැත්නම් කරන්න ඕන isharamodushan.lk කියන වෙබ් එකට ගිහපු ගමන්ම මම top up එකක් දාලා දෙනවා ඔයාලට හරි මේ top up එකේ මේ click here කියන එක ඔබන්න මේ click here කියන එක එබුව ගමන් ඔයාලට අපේ WhatsApp bot එක තමයි යන්නේ එහෙම නැත්නම් මේ මෙතන නම්බර එකක් දාලා තියෙනවා මේකට hi කියලා WhatsApp message එකක් දාන්න ඔයාලට automatically replies එනවා හරි එහෙම නැත්නම් isharamodushan.lk කියන වෙබ් එකට යන්න මෙන්න මෙතන click here කියලා මම top up එකක් දාලා තියෙනවා හරි ඒ click here කියන එක ඔබන්න ඒක එබුව ගමන් මේ ඔයාට අවශ්‍ය විස්තර ටික ලබා ගන්න පුළුවන් හරිනේ ඉවරයි කියලා දැන් යනවා වැඩේට හරි සාමාන්‍යයෙන් අපි පන්ති තුල වැඩි කතා නේද මොනවද ධනාත්මක චින්තන ඒවා එහෙම වැඩි කතා කරන්න වෙලාවක් නැහැ හරිද අපි සාමාන්‍යයෙන් ක්ලාස් එකේ උගන්වනව පමණයි මේ අද සෙමිනාර් එකක් නිසා තමයි ඔය හරි පොඩි හරි වෙලාවක් ගත්තේ මොකද අලුත් ළමයි ඉන්නවා දෙමාපියෝ ඉන්නවා එයාලට මේ විස්තරය කියන්න බෑ ඉතින් එයාලා දන්නේ හරි එහෙනම් වැඩේ කියලා ඉවරයි හරි රයිට් එහෙනම් ළමයි කෝණ මානය පාවිච්චි කරලා මනින්නේ කෙසේද කියන කාරණය ඔයාලට
පැහැදිලි වෙනවා. හරි. දැන් මම ඊළඟට කතා කරනවා පුතේ මේ අපිට යම් කෝණයක ප්‍රමාණයක් දුන්නාම අපිට තව කියන්න බැරි වෙච්ච කාරණයක් තියෙනවා මේ විශේෂයෙන්ම මේ දැන් අලුතෙන් ආපු දෙමාපියෝ සමහරට මං මාව දන්නේ නැද්ද කියන කාරණයකුත් දන්නේ නැද්ද දන්නෙත් නැහනේ. හරි. එතකොට මේ මගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය ඒ සාමාර්ථ 9යි මං උසස් පෙළ ගණිතාංශයෙන් ඒ සාමාර්ථ 3යි පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වුණු ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙක් විද්‍යුත් හා විදුලි ඉංජිනේරුවෙක්. හරි. ඒ කාරණයක් මම මෙතනදී මතක් කරනවා. හරි. දැන් ඔක්කොම කියලා ඉවරයි. දැන් යන් වැඩවලට. හරි. පුතේ මේ ඊළඟට කතා කරමු අපි ප්‍රශ්නාංක 3. ඊළඟට කතා කරමු ප්‍රශ්නාංක 3. හරි. කෝණමානය භාවිත කර පහත කෝණ අඳින්න. හරි. දැන් අලුතෙන් ආපු කට්ටියටත් මේක ප්‍රශ්නයක් නැහැ. ඔයා අංක 3 කියලා දාලා ඔයා ලියන පොතේ හරි කොලේ හරි මොකේ හරි. හරි. පරණ කට්ටියට නම් එතනම කරන්න ඉඩ දීලා තියෙනවා මම ටියුට් එකේ. එතන අවුලක් නැහැ ෂේප් එකේ අඳින්න පුළුවන්. හරි. රයිට්. දැන් ඉස්සලම ළමයි තේරුම් ගත යුතු කාරණය වෙන්නේ කෝණයක් කියන්නේ බාහුව දෙකකුයි ශීර්ෂයකුයිනේ. ඔයා කෝණයක් අඳිනකොට ඉස්සලම කොහොම හරි බාහුවක් ඇඳ ගන්න ඕන. හරිද? ඔයා ආරම්භක බාහුවක්. ඒ කියන්නේ ඔයා එක බාහුවක් ඔයා ඇඳ ගන්නම වෙනවනේ හරි. ඔයාට ඒක කැමති විදිහට ඇඳ ගන්නකො. ඔයාට ඕනේ නම් මේ බාහුව මම මෙහෙම ඇඳ කියලා හිතන්නකො. හරි. කමන්නේ නැහැ. රයිට්. දැන් මට අංශක 40ක් තමයි අඳින්න ඕන. මං කරන්නේ මේ පාදක රේඛාවේ මේ මධ්‍ය ලක්ෂය ඔයා අපේක්ෂා කරන්නේ මොකක්ද ශීර්ෂයේ විදිහට මේ කෝණේ. ඔයා කෝණේ මේ විදිහට එනවා වගේ නම් ඒ කියන්නේ ශීර්ෂය මේකනේ. මෙතන දැන් මේ කෝණේ මේ විදිහට ඇඳ ගන්න ඕන නම් ශීර්ෂය මේක. ඔයා අපේක්ෂා කරන ශීර්ෂය මත පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය තියන්න. හරි? පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය ඔයා අපේක්ෂා කරන ශීර්ෂය මත තියලා මේ පාදක රේඛාව මේ රේඛාව ඔස්සේ ගෙන එන්න. පැහැදිලිද? හරිද? පාදක රේඛාව මේ රේඛාව ඔස්සේ ගෙන එන්න. ගෙනාවට පස්සේ දැන් මෙතනදී මේ කෝණේ අංශක 0යි 10යි 20යි හරි 30යි මේ තියෙන 40 මෙන්න අංශක 40යි. පසුව ඔයා කරන්න ඕනේ චූටේ පුතේ දැන් මෙන්න අංශක 40 මෙන්න මෙතනින් පොඩි ඩොට් එකක් දාගන්න. ඩොට් එකක් දාලා යා කොරන්ට. හරි ඒක කැමති දිගක් දාන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ දිගම වෙන්න ඕනේ කියලා එකක් නැහැ. හරි මෙහෙම තිබ්බත් මේ කෝණයක් තමයි. ගැල්ලුවන්නේ. එහෙනම් මෙන්න මේ කෝණය අංශක 40යි. මේ කෝණය අංශක 40යි. දැන් මේ කෝණය AOB කියලා නම් කරගන්න ඕන. ඒතර AOB කිව්වම ඔයාට ඕන නම් මෙතන A දාලා මෙතන O දාලා මෙතන B දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන A දාලා මෙතන O දාලා මෙතන B දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. එහෙනම් මෙන්න AOB කියන කෝණය අංශක 40යි. මේක අංශක 40ක කෝණයක්. පැහැදිලිද? හරි. POR අංශක 130යි. බලමු. කෝණයක් අඳින්න නම් ඔයාට මුලින්ම කොහොමත් බාහුවක් අඳින්න සිද්ධ වෙනවානේ. ඔයාට කැමති විදිහේ බාහුවක් අඳින්න. කෙලින් හරි යදේට හරි කොහොම හරි. ඔයා දැන් මේ කෝණේ ඔයා අපේක්ෂා කරන ශීර්ෂය මේක නම් කෝණමානයේ පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය මේ ශීර්ෂය ගාවට ගෙනියනවා. දැන් ශීර්ෂය ගාවට ගෙනහිලා මේ රේඛාව ඔස්සේ පාදක රේඛාව තියාගන්න. හරි. දැන් අංශක බිංදුව ඉඳලා මේ පැත්තට මැනෙන්නේ නේ. 130 ඉන්නේ මෙතන. ඔන්න මම මෙතනින් පොඩි ඩොට් එකක් තියෙනවා චුටි පුතේ. හරි. අපේක්ෂා කරන ශීර්ෂ ලක්ෂයයි මේ ඩොට් එකයි යා කරනවා. හරි. රයිට්. එතකොට මෙන්න මේ කෝණය අංශක 130යි. ඒක නම් කරනවා POR. එතකොට මෙයා P මෙයා O මෙයා R කියලා නම් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන P දාලා මෙතන O දාලා මෙතන R දාන්නත් පුළුවන්. එතකොට මේක අංශක 130යි. හරි. පැහැදිලි වැඩේ නේ.
135ක කෝණයක් ඇඳලා දෙන්න හැමෝම. 135ක. ඔයා මුලින්ම කරන්න මොකක්ද? එක බාහුවක් අඳින්න ඕනේ. ඒක කැමති විදියට ඇඳ ගන්න. කෙලින් ඕනේ නැහැ. මෙහෙම හරි කොහොම හරි. ඔයා අපේක්ෂා කරන ශීර්ෂ ලක්ෂය බලන්න මේක නම්. ඔයාට ඕන මේ ලක්ෂයත් අපේක්ෂා කරන්න පුළුවන්. ඔයා අපේක්ෂා කරන ශීර්ෂ ලක්ෂයෙන් කෝණමානයේ පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය ගෙනියන්න. ඒ රේඛාව ඔස්සේ පාදක රේඛාව තියාගන්න. හරි. මේ තියෙන මේ බිඳුව 10 මෙහා අංශක 135 130 140 මැද තමයි 135 ඉන්නේ. මෙතන මේ කැලිබ්‍රේට් කරලා තියෙන්නේ මේ චූටි කොටු 10 චූටි කැලි 10ක්. ඒතර 130 140 අතර 10ක් 131 32 ඒ විදිහට. හරි. right. sorry. මෙන්න මේ කෝණය අංශක 135යි. ඊළඟ කෝණත් ඒ විදිහට කරන්න බලන්න පුතේ. බලන්න පුතේ PQR කියන කෝණය. PQR කියන කෝණය. ඒක 145යි. PQR කියන කෝණය 145යිලු. ඔන්න මං රේඛාවක් ඇඳලා ඒක මම නම් ඇඳේ කෙලින් ඔයාට නම් කෙලින් නැතුව ඕන විදිහකට ඇඳ ගන්න පුළුවන්. මම අපේක්ෂා කරන ශීර්ෂය වෙන්නේ මේ ලක්ෂය නම් පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය මම මේ ලක්ෂයට ගෙනියනවා සහ පාදක රේඛාව මේ රේඛාව ඔස්සේ තියාගන්නවා. දැන් මට 145යි මයින්න ඕන මම මේ බලන්න දැන් මේ තියෙන 140 මේ තියෙන 145. 145 මම මෙතනින් මෙහෙම ඩොට් එකක් දාගන්නවා. හරි. දැන් මෙන්න මේ කෝණය එක අංශක 145යි. හරි. අංශක 70. මුලින්ම එක බාහුවක් ඇඳ ගන්න. ඔයාලට මේ බාහුව කැමති විදිහකට ඇඳ ගන්න. මම මෙහෙම ඇඳ කියලා හිතන්න. ඉතින් මම කෝණමානයේ පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂය මම ශීර්ෂය විදිහට ගන්න ලක්ෂයට ගෙනියනවා. පාදක රේඛාව මේ රේඛාව ඔස්සේ තියාගන්නවා. ඔන්න දැන් බිඳුවෙන් පටන් ගත්තාම මෙන්න 70. මෙන්න 70. මෙන්න 70. හරි. දැන් මේක දිග වැඩන ඒක ඔස්සේ මෙහෙම ඇඳගන්න. මෙන්න 70. පුතේ 105. 105. හරි. සමහර බබාලා ඉන්නවා කවකටු පෙට්ටිය නැහැ. හෙන්ඩුව නැති ඇත් ගව්වා වගේ. එයාලට කරන්න දෙයක් නැහැ ඉතින්. මොකද කරන්නේ? කවකටු පෙට්ටිය නැති බබාලා ඉන්න විදියක් නැහැ. නේද? හෙන්ඩුව නැතුව ඇත් ගව්ව නැහනේ. අලියව නේද? මෙල්ල කරන්න හෙන්ඩුව නේද? දැන් සමහර බබාලා ඉන්නවා කවකටු පෙට්ටිය ළඟ නැති කට්ටිය. ඇවිල්ලා ගණන් ඉගෙන ගන්න නේද? හෙන්ඩුව නැති අලියා වගේ. හරි. මේක MN ඕ මේවා නම් කරන්න මට අමතක වුණා නේ. POR PQR STU MNO sorry MON. හරි. මේ හැම වෙලේම මේ හැට් එක දාලා තියෙන්නේ ශීර්ෂයෙන් පුතා. ශීර්ෂ ලක්ෂයෙන්.
පැහැදිලි. හරි පැහැදිලි. ඊට පස්සේ පුතේ මම ඔයාලට මේ ප්‍රශ්නාංක 4 ටියුට් එකේ දීලා තියෙනවා. මේක හෝම්වර්ක් දාගන්න. ප්‍රශ්නාංක 4 හෝම්වර්ක් දාගන්න. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ඊට පස්සේ මට කෝණ වර්ග ටික සම්බන්ධව කතා කරන්න ඕන. හරි. මෙන්න මේක මේ ප්‍රශ්නාංක 4 හෝම්වර්ක් දාගන්න. හරි. දැන් ඔන්න මම කෝණ වර්ග සම්බන්ධව කතා කරන්න යන්නේ. හරි. මේක තමයි වැදගත්ම කෑල්ල. හරි. මේ 4 හෝම්වර්ක් දාගන්න. හරි. අලුතෙන් ආපු බබාලා කලබල වෙන්න එපා. හරි. පුතේ ඔන්න කෝණ වර්ග. කෝණවල විශාලත්වය අනුව කෝණ වර්ග කීපයක් තියෙනවා. මේවා හරිම සරල දේවල් මේවා දැනගෙන ඉන්න ඕන. හරිද පුතේ කෝණ වර්ගීකරණය. හරි. කෝණ වර්ගීකරණය හොඳට බලාගන්න හොඳට අහගන්න. කෝණ වර්ගීකරණය කෝණ වර්ගීකරණය කෝණ වර්ග හොඳට බලාගන්න. පුතේ අංශක 90ටත් වැඩිය කුඩා කෝණ උදාහරණයක් විදිහට දැන් මෙන්න මේ කෝණය ගන්නකො පැටියෝ. මේ බලන්නකො මේ කෝණය. මේ කෝණය අංශක 90ට වඩා අඩුයිනේ පුතේ. අංශක 90ක් කියලා කියන්නේ මේ කෝණයටනේ. මෙහා අංශක 90යි. හැබැයි අංශක 90ටත් වඩා මේ කෝණය අඩුයි. අංශක 90ට වඩා අඩුවන කෝණවලට කියනවා පුතේ අපි සුළු කෝණ කියලා. හරි. අංශක 90ට වඩා අඩුවන කෝණවලට අපි කියනවා සුළු කෝණ කියලා. හරියටම අංශක 90ක් වන කෝණයකට අපි කියනවා චුටි පොත්තේ ඍජු කෝණ කියලා. අංශක 90ක් වන කෝණයකට කියනවා පුතේ අපි ඍජු කෝණ කියලා. මොනවාද මා පුතේ ඍජු කෝණ කියන්නේ? මොනවාද මේ ඍජු කෝණ කියලා කියන්නේ? බලාගන්න. දැන් මෙන්න මේ කෝණය. මේ බලන්න මේක හරියටම අංශක 90යි. හරි. මේක හරියටම අංශක 90යි. අපි 90 මෙන්න මේ විදිහට ඩිනෝට් කරනවා. හරි. ඍජු කෝණයක් මෙන්න මේ විදිහට ඩිනෝට් කරනවා. අංශක 90ක් වන කෝණයකට තමයි අපි කියන්නේ ඍජු කෝණයක් කියලා. ඉංග්‍රීසි වලින් කියනවා right angle එකක් කියලා. අංශක 90ට වඩා අඩුවන කෝණවලට කියනවා අපි සුළු කෝණ කියලා. හරි. ඊළඟ වර්ගය. අංශක 90ට වැඩි වෙලා අංශක 180ට වඩා අඩුවන කෝණවලට කියනවා මහා කෝණ කියලා. හොඳට බලන්න චුටි පුතේ. හොඳට බලන්න චුටි පුතේ. මොනවද චුටි පුතේ මහා කෝණ කියලා කියන්නේ? දැන් මෙන්න මේ කෝණය ගන්නකො බැටියෝ. මේ බලන්න මගේ බැටියෝ. දැන් මෙන්න මේ කෝණය ගත්තහම මේ කෝණය අංශක 90ට වඩා වැඩි. බලන්නකො අංශක 90ට වඩා වැඩි 180ට වඩා අඩුයි. ඔයාට පේනවද? දැන් මේ කෝණය අංශක 90යිනේ. බලන්න මේ අංශක 90ට වඩා වැඩි මේ කෝණය ගත්තාම අංශක 180යි. මෙතන ඉඳලා මෙතනට 180ට වඩා අඩුයි. ඒ වගේ කෝණ වලට අපි කියන අච්චරට පුතේ මහා කෝණ කියලා. හරි. නැවත මතක් කරොත් අංශක 90ට වඩා අඩුවන කෝණ වලට තමා පුතා සුළු කෝණ කියලා කියන්නේ. අංශක 90ක් වන කෝණයකට තමා පුතා අපි කියන්නේ ඍජු කෝණ කියලා. අංශක 90ට වැඩි වෙලා මේ 180ට වඩා අඩුවන කෝණ වලට තමා පුතා අපි කියන්නේ මහා කෝණ කියලා. හරියටම අංශක 180ක් වන කෝණයට කියනවා අපි මොකක් කියලාද චොටේ පුතේ? බලන්න. හොඳට බලන්න. හොඳට බලන්න. මේක ශීර්ෂය නම් මේ බලන්න. දැන් මෙන්න මේ කෝණය චොටේ පුතේ හරියටම 180යි. හරියටම 180ක් වන කෝණයකට අපි කියන පුතේ සරල කෝණ කියලා. හරියටම අංශක 180ක් වන කෝණයකට කියන අපි සරල කෝණ කියලා.
හරි චුටි පුතාලට පැහැදිලි. හරි. තව කෝණ වර්ගයක් තියෙනවා. අංශක 180ටත් වඩා වැඩි කෝණ. චුටි පුතේ මේක බල. දැන් ඔයාට මේක පැහැදිලිනේ. මේ බලන්න මේවා සුළු කෝණ මෙතනට ගියාම ඍජු කෝණ. 90ට වඩා 190ට වැඩි වෙලා 180 අඩු වෙන කෝණ මහ කෝණ මෙතනට ගියාම සරල කෝණ. අන්න අංශක 180ට වැඩි වෙන කෝණවලට අපි කියනවා පරාවර්ත කෝණ. මේ බලන්න මේ කෝණය අංශක 180ටත් වඩා වැඩි. ඒක ඔයාට වෙනවා. ඒක ඔයාට පැහැදිලි. මේ කෝණය 180 ඊට වඩා වැඩි. අංශක 180ට වඩා වැඩි වෙන කෝණවලට අපි කියනවා චෝඩේ පුතේ පරාවර්ත කෝණ කියලා. පරාවර්ත කෝණ කියලා. එහෙනම් පුතේ මේ ලෝකේ ගත්තාම තල කෝණ ආකාර පහක් තියෙනවා. හරි කෝණ ආකාර පහක් තියෙනවා. අංශක 90ට වඩා අඩු වෙන කෝණවලට කියනවා සුළු කෝණ. අංශක 90ක් වන කෝණයට අපි කියනවා ඍජු කෝණ. අංශක 90යි 180යි අතර පවතින කෝණ. එහෙම නැත්නම් ඍජු කෝණයකුයි සරල ඍජු කෝණයකට වඩා වැඩි සරල කෝණයකට වඩා අඩු කෝණවලට කියනවා මහා කෝණ. හරියටම අංශක 180ක් වන කෝණයකට කියනවා සරල කෝණ. අංශක 180ටත් වඩා වැඩි වෙන කෝණවලට කියනවා පරාවර්ත කෝණ. මේ විදිහට කෝණ වර්ගීකරණය කරන්න පුළුවන් 5 විදිහකට. chat එක on කරන්න. හරකට වගේ තේරුණාද පුතේ? හරකට වගේ කෝණ වර්ග ටික තේරුණාද පුතේ? හරකට වගේ තේරුණා නේද පුතේ? chat off කරන්න. හරි. චුටි බාබු මේ ටියුට් එකෙත් මම ওই ටික පිළිවෙලට දීලා තියෙනවා. මේ තියෙන්නේ අංශක 90ට සමාන වන කෝණය ඍජු කෝණය. 90ට වඩා අඩු කෝණ සුළු කෝණ. 90ට වැඩි 180ට වඩා අඩු කෝණ මහා කෝණ. හරි. 180 වන කෝණ සරල කෝණ. 180ට වඩා වැඩි කෝණ පරාවර්ත කෝණ. පරාවර්ත කෝණ සම්බන්ධව කතා කරන්න දෙනවා මට ඔයගොල්ලොත් එක්ක. පරාවර්ත කෝණ මනින්නේ කෙසේද කියන කාරණා සම්බන්ධව කතා කරන්න දිනවා. අපි ඒ දේවල් ඊළඟ දවසේ කතා කරලා ඊළඟ දවසේ මේ පාඩම ඉවර කරනවා. මේ පාඩම ඉවර කරලා කරන වැඩේ තමයි පළමු වාර ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට එනවා. ඒක නිසා මේ වෙලාවේදී ඔයා කරන්න ඕන වැඩේ තමයි අලුතෙන් ආපු කට්ටිය අප්‍රේල් මාසයට අදාළ වන්දි ගාස්තුව ගෙවලා මේ ටියුට් එක වහාම ගෙදරට ගෙන්වා ගත යුතුයි. ක්ලාස් ෆී එක 1500යි. ඉතාමත් සාධාරණයි ගාණක්නේ. ඔයාලට ටියුට් එක ගෙදරට එනවා. වෙබ් එක, ඇප් එක ඒ හැම එකක්ම පාවිච්චි කරන්න පුළුවන්. මේ හැම පාඩමක් අවසානයෙන්ම යුනිට් ටෙස්ට් එකක් තියලා පන්තියේ টොප් රෑන්කින්ග්ස් තෝරනවා සහ සියලු දරුවන්ට ලකුණු ලැබෙනවා. හැම මාසයක් ඉවරුනාම ටියුට් ටෙස්ට් එකක් තියෙනවා. টොප් 10 රෑන්කින්ග්ස් හොයනවා. ළමයින්ට ලකුණු ලැබෙනවා. හරි. හැම වාරයකටම කලින් ආදර්ශ වාර විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ගෙදරට එනවා. ඇප් එක තියෙනවා, වෙබ් එක තියෙනවා, ටියුට් එක ට්‍රැක් වෙනවා, රෙකෝඩින් බලන්න පුළුවන්. එන්න කතා ගොඩයි. හරි. එහෙනම් චුටි පුතේ ඊළඟ සතියේ පන්තියත් එක්ක හම්බෙමු. chat එක on කරන්න පුතේ. අද දවස් උගන්නපුවා කොහොමද කියන්නකෝ බලන්න. අද උගන්නපුවා තේරුණාද කියලා? චූටි බබාලා ටික කියන්න මට. අද මම ඔයාලට උගන්නපු චූටි දේවල් ටික තේරුණාද කියලා මට කියන්න. අලුතෙන්ම ආපු කට්ටිය new කියලා chat එකට දාන්න. පරණ කට්ටිය මොකද දාන්න එපා. අලුතෙන් ආපු කට්ටිය new කියලා දාන්න. අලුත් බබාලට පන්තිය හොඳයිද? හරි. එහෙනම් චූටි පුතේ පරිස්සමෙන් ඉන්න ඕන. chat එක බලන්න.
පරිශ්‍රවෙන් ඉන්න ටියුට් එක වහවාම ගෙදරට තාමත් එක්පනින් ගෙන්නා ගන්න. එහෙනම් චුඩේ පුතේ චුඩිදුවේ හරකට වගේ තේරෙන්න කියලා දුන්න මේ ටික. හරි. එහෙනම් ඊළඟ දවසේ පන්තියත් එක්ක හම්බෙමු. chat off කරන්න. WhatsApp community එකට අනිවාර්යයෙන්ම join වෙන්න. පන්තියට දිගටම සම්බන්ධ වෙන කට්ටිය ඉන්නවනම් දිගටම සම්බන්ධ වෙන කට්ටිය community එකට join වෙන්න. එහෙනම් පුතේ ගිහිල්ලා එන්නම්.